අයිබෝන් ස්ට්‍රට්කාස්ට් තවත් එපිසෝඩ් එකක් එක්ක ඔන්න අදත් ඔබ හම්බෙන් ඇවිල්ලා ඉන්නවා. අපි කලින් දවසේ කතා කරපු චෝක් පොයින්ට් සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක තමයි ඔබ හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් චෝක් පොයින්ට් එකේ පළවෙනි එපිසෝඩ් එකකින් අපි කතා කරා හෝමුස් සමුද්‍ර සංධිය සහ මලක්කා සමුද්‍ර සංධිය ගැන. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක ඉතුරු කොටස වශයෙන් රතු මුහුද ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මතකතුව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි අන්තිමට කතා කරපු වෙලාවේ කතාව පටන් ගත්තේ මේ ලෝකේ තියෙන නාවක ගමනාගමන මාර්ග සහ ඒවා ඇත්තටම කියනවා නම් අර සීමාකාරී සාධක. එහෙම නැත්නම් යම්කිසි තැනකින් නාවක ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් යම්කිසි තැන් තියෙනවා නම් අන්න එවැනි මර්මස්ථාන ගැන තමයි අපි කතා කරන්න පටන් ගත්තේ. එතකොට නැව් යන හැම පාරක්ම චෝක් පොයින්ට් එකක් වෙන්නේ නැහැ, මර්මස්ථානයක් වෙන්නේ නැහැ. ඒක වෙන්න නම් අනිවාර්යෙන් කාරණා කීපයක් තියෙන්න ඕන. එකක් තමයි මේක පටු වෙන්න ඕන. ඊළඟ මේක අතිවිශාල ට්‍රැෆික් එකක් එහෙම නැත්නම් සැලකිය යුතු නාවක ගමනාගමනයක් ඒ හරහා සිද්ධ වෙන්න ඕන. අනිත් එක තමයි මෙතනින් යනවා ඇරෙන වෙන විකල්පයක් නැති වෙන්න ඕන කියලා අපි කලින් දවසේ කතා කරා. ඒ වගේ මේ හැම මර්මස්ථානයකටම පොඩි ටැක්ස් එකක් තියෙනවා. එහෙම නැත්නම් පොඩි ටයිම් ටැක්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් යන්න බැරුව ගියොත් එහෙම යන්න තියෙන විකල්ප මාර්ගය මොකද්ද? ඒ විකල්ප මාර්ගයට යන අමතර වියදම ගැනත් අපි කලින් පාර කතා කළා. ඒ වගේම කොහොමද මර්මස්ථානයක් බ්ලොක් කරන්න පුළුවන් කියන එකත් අපි කතා කරා. භූදේශපාලනිකව එහෙම නැත්නම් ස්වාභාවිකව හෝ නැත්නම් වෙනත් අනතුරක් වශයෙන් එහෙම නැත්නම් පාරිසරික හේතු වශයෙන් ඇත්තටම කියනවා නම් අපි කතා කළා කොහොමද මේ වගේ චෝක් පොයින්ට් එකක් බ්ලොක් වෙන්නේ කියන එක සම්බන්ධව. ඒ යටතේ අපි හෝමුස් සහ මලක්කා ගැන වෙනම පැයක එපිසෝඩ් එකක් කතා කරලා ඉවර කළා. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් ඒ වගේම අතිශයින්ම වැදගත් කලාපයක් ගැන. ඒ තමයි මෙන්න මේ කලාපය. ඒ තමයි මධ්‍යධරණී මුහුද, රතු මුහුද හරහා ආදන් බොක්කට සහ ඊට පස්සේ අරාබි මුහුදට සහ ලොකු පික්චර් එකේදී නැත්නම් බිග් පික්චර් එකේදී ඉන්දියානු සාගරයට සම්බන්ධ වෙන මෙන්න මේ ගමන් මාර්ගය ගැන. ඉතින් මේ ගමන් මාර්ගය ඇත්තටම දොරටු දෙකක් තියෙනවා. එකක් තමයි උතුරු දොරටුව, අනිත් එක දකුණු දොරටුව. උතුරු දොරටුව තමයි සූවස් ඇල, දකුණු දොරටුව තමයි මේ දවස්වල ගොඩක් කට්ටිය කතා කරමින් ඉන්න බබෙල් මන්දෙබ්, එහෙම නැත්නම් බාබෙල් මන්දෙබ්, මැන්ඩෙබ් ආදී වශයෙන් එකක ඒවා ඉඳන් කියනවා. මේකේ අරාබි වචනයක් මෙන්න මේක. ඒතර මේ දවස්වල අපි ඇත්තටම බාබෙල් මන්දෙබ් එක ගැන වැඩිපුර කතා කරන්න හේතුවත් මම හිතන්නේ ගොඩක් අය දන්නවා ඇති. ඒ තමයි යේමනයේ හූති විසින් ඇත්තටම මේකට එල්ල කරලා තියෙන ප්‍රහාරයන් සහ මේ නාවක ගමනාගමනය අවහිර කරන්න කරන ලබන තර්ජන නිසා තමයි අපි මේ වෙනකොට ගොඩක් වෙලාවට මේ බැබෙල් මන්දෙබ් ගැන කතා කරන්න පෙළඹිලා ඉන්නේ. ඉතින් අපි සේරටම කලින් මේ රතු මුහුදු කලාපය එහෙම නැත්නම් මේක ඇත්තටම මේක චෝක් පොයින්ට්ස් දෙකක් වුණාට මේක එකම පාර තියෙන දොරටු දෙකක්. ඒක මම හිතන්නේ මැප් එක බලුවම ඕන කෙනෙකුට පැහැදිලි. අපි ඒ නිසා මේ රතු මුහුද ආශ්‍රිතව තියෙන රතු මුහුදේ තියෙන භූදේශපාලනික කලාපය සහ විශේෂයෙන් ඒකේ තියෙන ජියොලොජිකල් එහෙම නැත්නම් භූ විද්‍යාත්මක සාධක ගැන පොඩ්ඩක් අපි කතා කරලා ඉන්න ඕන. එතකොට මුලින්ම කියන කාරණේ තමයි මේකේ අරාබි සහ අප්‍රිකානු භූ තැටි දෙක එකිනෙකින් ඈතට ගමන් කරමින් තියෙන කලාපයක තමයි මේ අපි කතා කරන රතු මුහුද කියලා කියන්නේ. මේකට අපි දැන් කියනවා බේබි ඕෂන් එකක්. එහෙම නැත්නම් පොඩි මුහුදු පැටියෙක් කියලා කිව්වට වැරද්දක් නැහැ. මොකද සාගරයක් නිර්මාණය වෙන්නේ අනිවාර්යයෙන්ම අපි දන්නවා අර භූ තැටි දෙකක් දෙපැත්තට ගිහිල්ලා මහද්වීපික තැටි දෙකක් දෙපැත්තට ගිහිල්ලා අර යටින් තියෙන සාගර තැටිය උඩට ඉස්මතු වෙන වෙලාවල තමයි අපි එතන දකින්නේ අලුතෙන් මුහුදක් හරි එහෙම නැත්නම් සාගරයක් හරි නිර්මාණය වෙනවා කියලා. දැන් මේ දවස්වල සමහරු කතා වෙනවා අප්‍රිකාව දෙකට මැද්දෙන් පැලිලා අප්‍රිකාව මැද්දනුත් ඒ වගේ මුහුදක් නිර්මාණය වෙනවා කියලා. ඒව නම් ඉතින් ඇත්තටම කියනවා නම් තව අවුරුදු මිලියන ගාණක් විතර වෙන්න තියෙන ඉස්සරහට වෙන්න තියෙන කාරණා අද හෙට වෙන දේවල් එහෙම නෙවෙයි. ඒ නිසා දැන් අප්‍රිකාව දෙකට කැඩේ කියලා කලබල වෙන්න එපා. මේ රතු මුහුද කියන්නේ අන්න ඒ වගේ පොඩි නිකන් මුහුදු පැටියෙක්. මොකද අරාබි ප්ලේට් එකයි ඊළඟට අප්‍රිකානු ප්ලේට් එකයි භූ තැටි දෙක එකිනෙකින් දෙපැත්තට ඇදීම නිසා මේ මැද නිර්මාණය වෙලා තියෙන කලාපය තමයි මේ රතු මුහුද එහෙම නැත්නම් රෙඩ් සී කියලා කියන්නේ. මේකට රතු මුහුද කියලා හේතුව මම හිතන්නේ බයිබලයේ කියවලා තියෙන කට්ටිය දන්නවා ඇති. මේ රතු මුහුද කියලා කියන්නේ ඇත්තටම ආබ්‍රහාමික ඉතිහාසයට හෙවත් ඔය ජුදයානු, ක්‍රිස්තියානි, කතෝලික සහ ඉස්ලාමික කියන මේ ආගම් හතරටම පොදුවේ ගත්ත අපි කියන්නේ ආබ්‍රහාමික ආගම් කියලා. මේ ආබ්‍රහාමික සංස්කෘතියේ ඉතිහාසය දන්න අය දන්නවා ඇති. මේකට සම්පූර්ණයෙන් මේ වෙනම උප්පත්ති කතාවට නික්ම යාමට සහ මිසරයේ ඒ කතන්දරවලට ගොඩක් සම්බන්ධ කලාපයක් තමයි මේ රතු මුහුද කියලා කියන්නේ. එතකොට මේකේ උතුරු දොරටු තමයි මම අර කිව්වා වගේ සූවස් ඇල මේක තියෙන ඊජිප්තුව බහරේ. එතකොට මේක ඇවිල්ලා ආටිෆිෂල් එහෙම නැත්නම් මිනිසා විසින් නිර්මාණය කරන ලද එකක්.
එතකොට මේක 1888 මේගොල්ලන්ගේ කන්වෙන්ෂන් එකට අනුව මේක නිර්මාණය කරද්දිම ඒ සම්මුතිය අනුව මේක ඕනම නැව් මාර්ගයකට යන්න පුළුවන්. යුද්ධයේදී හෝ සාමයේදී හෝ කිසිම වෙනසකින් තොරව යන්න පුළුවන් වෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍ය රතු මුහුදේ දිග වශයෙන් ගත්තට පස්සේ මේක කිලෝමීටර 2250ක් එහෙම නැත්නම් හැතැම්ම 1400ක් විතර දිගයි. උපරිම පළල වශයෙන් ගත්තට පස්සේ කිලෝමීටර් 355ක් විතර පළලයි. ඒ කියන්නේ ලංකාවට වැඩිය එකමාරක් විතර පළලයි. හැතැම්ම 221ක් විතර මිනිමම් විත් එක. එහෙම නැත්නම් පටුම ස්ථානය වශයෙන් ගත්තම කිලෝමීටර් 26ක් තියෙනවා. හැතැම්ම වශයෙන් නම් 16යි. මේ තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන දකුණු දොරටුව කියන බැබල් මැන්දෙබ් එක කලාපයේ තමයි මේක තියෙන්නේ. ඒ අඩුම නැත්නම් පටුම ස්ථානය තියෙන්නේ. ඇවරේජ් ඩෙප්ත් එක එහෙම නැත්නම් සාමාන්‍ය ගැඹුර ගත්තට පස්සේ මීටර 490ක් විතර ගැඹුර තියෙනවා. අපි කලින් කතා කරපු මලක්කා සමුද්‍ර සංධිය එහෙම නැත්නම් මලක්කා සමුද්‍ර සංධිය වගේ නෙමෙයි. මලක්කා ඒ ආදි වශයෙන් ඒ කලාපයේ තිබිච්ච මේ සමුද්‍ර සංධිය වගේ නෙමෙයි. අඩිවලින් කරන 1600කට වැඩි. උපරිම ගැඹුර ගත්තට පස්සේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක් විතර ගැඹුරටත් මේක යනවා. ඒ කියන්නේ අඩිවලින් ගත්තම සාමාන්‍ය 9900ක ආසන වශයෙන් අඩි 10000කට ආසන ප්‍රමාණයක ගැඹුරක් තියෙනවා. ඒ තමයි අර මේක තියෙනවා මැද තියෙනවා සුවාකින් ට්‍රෆ් කියලා. එහෙම නැත්නම් සුවාකින් අගාධය කියලා එකක් තියෙනවා මැද. අන්න එතන තමයි මේ ගැඹුරුම කලාපය. ඊට අමතරව වැදගත්ම කාරණේ ඒක නෙවෙයි. මේ රතු මුහුදු කලාපයෙන් 40%ක් විතරම තියෙන්නේ ඊටාම shallow regions එහෙම නැත්නම් නොගැඹුරු කලාප. නොගැඹුරු කියන්නේ මොන වගේද? නොගැඹුරු කියන්නේ සාමාන්‍යයෙන් මීටර 100ට අඩු ගැඹුරක් තියෙන කලාප තමයි 140ක්ම තියෙන්නේ. එතකොට ඒක මම හිතන්නේ මැප් එකෙත් ඔයගලන්ට බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා ඉන්ෆෝග්‍රැෆික් එකේ. ඊළඟට මේක අපි කියනවා හයි සැලිනිටි. එහෙම නැත්නම් ඊටාම ඉහළ ලවණතාවක් තියෙන මුහුදක් තමයි රතු මුහුද කියලා කියන්නේ. ලවණතාව කියලා කියන්නේ ඇත්තටම ජලයේ දී වෙලා තියෙන ලුණු ප්‍රමාණය. එතකොට ඒ නිසා මොකද වෙන්නේ මේකේ ඒකත් එක්ක මේකේ ඊටාම මේ උණුසුම් උෂ්ණත්වයක් පවත්වා ගන්නවා. සාමාන්‍යයෙන් සෙල්සියස් 21.5ක ගැඹුරුම කලාපයේ පවා සෙල්සියස් 20 ගණන උෂ්ණත්වයක් එහෙම තියෙන ගැඹුරු කලාපයක්. එතකොට මේකේ තියෙන වාසිය තමයි මේකත් එක්ක අර මුහුදු දෙක හුවමාරු වෙන්නේ නැහැ. වතුර හුවමාරු වෙන්නේ නැති. අපි දැන් කරන සාමාන්‍ය රතු මුහුදයි එහා පැත්තේ තියෙන අරාබි මුහුදයි අතර අර ජල හුවමාරුව ඊටාම අවමයි දියවැල් බොහොම අඩු ප්‍රමාණයක් තමයි අත්‍තරම තියෙන්නේ. මේක දේශගුණිකව පස්සේ වැදගත් වෙනවා. ඊළඟට අපි උතුරු දොරටුව ගැන කතා කරන්නේ දකුණු දොරටුව ගැන කතා කරොත් එහෙම මේක ඇත්තටම තනි එකක් විදිහට කිව්වට මේක එකක් නෙවෙයි මේක ඇත්තටම දෙකක් තියෙනවා. අපි එකකට කියනවා වෙස්ටර්න් channel එහෙම නැත්නම් බටහිර ඇල එහෙම නැත්නම් අපි කියනවා මේකට ඩක්ටෙල් මායුන් කියලා මේකට කියන්නේ. කිලෝමීටර් 25ක් විතර පළල තියෙනවා. ඊළඟට මීටර් 310ක් විතර ගැඹුර තියෙනවා. මේක තමයි ඇත්තටම ඉන්ටර්නැෂනල් ෂිපින් එහෙම නැත්නම් ජාත්‍යන්තර නාවක ප්‍රවාහනය සඳහා පාවිච්චි කරන්නේ. අනිත් පැත්තෙන් තියෙනවා ඊස්ටර්න් channel එහෙම නැත්නම් නැගෙනහිර පැත්තේ ඇල කියලා අපි කියනවා. මේකට කියන බාබ් ඉස්කන්දර් කියලා මේකට කියන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක් විතර තමයි මේකේ පළල තියෙන්නේ. ඒ වගේම මීටර් 30ක් විතර මේ තමයි ගැඹුර තියෙන්නේ. ඒතර මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ලෝකල් ට්‍රැෆික් එහෙම නැත්නම් මේ කලාපය තුල තියෙන ඒ රටවල් අතර තියෙන ගනුදෙනු කරන්න තමයි මේක ගොඩක් වෙලාට පාවිච්චි වෙන්නේ. ඒතර මේක ඇත්තටම මේ උඩ තියෙන සූවස් ඇල කියන එක මිනිසා විසින් නිර්මාණය කරපු එකක්. නමුත් පහළ තියෙන බැබල් මැන්දෙබ් කියලා කියන්නේ ස්වාභාවිකවම නිර්මාණය වෙච්ච සමුද්‍ර සංධියක්. එතකොට ඒකත් එක්ක මතක තියාගන්න ඕන උඩ නම් ඇත්තටම ඊජිප්තුව විතරයි සූවස් ඇල නම් ඊජිප්තුව විතරයි රටකට කියලා අදාළ වෙන්නේ. පහළ මෙහෙම නෙවෙයි. පහළ ඇත්තටම රටවල් කීපයක් මේ කලාපයට අදාළ වෙනවා. ඒ තමයි ඇත්තටම ජිබුටි, එරිත්‍රියා සහ අනිත් පැත්තෙන් යෙමන්. ඔය මැද තියෙනවා පෙරිම් අයිලන්ඩ් එහෙම නැත්නම් පෙරිම් දූපත කියලා එකක් තියෙනවා. මේකත් ඇත්තටම භූදේශපාලනිකව සෑහෙන වැදගත් වෙන කාරණයක්. අපි ඒකත් මේ ඉස්සරහට දැන් අපි විශේෂයෙන්ම යෙමනය ගැන සහ ජිබුටි ගැන කතා කරද්දී අපි ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඇයි මේක අදාළ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ගත්තට පස්සේ ආසියාව සහ යුරෝපය අතර ගනුදෙනු කරන්න තියෙන කෙටිම මාර්ගය වෙන්නේ මෙන්න මේ බැබල් මන්දෙබ් සහ සූවස් ඇල කියන රතු මුහුද හරහා යන කලාපය. එතකොට අපි එදා කතා කරා මෙරළ මේක මැද්දෙන් යන්න බැරුවොත් මොකද්ද වෙන්නේ? ආයි අර අප්‍රිකාව වටේම ගිහිල්ලා සුබපෙත්මේ තුඩුව හරහා එන්න වෙනවා. එතකොට මේ පාරේ යනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් වැඩිපුර නාවුක හැතැම්ම 6000ක් විතර මේකට එකතු වෙනවා. ඊට අමතරව දවස් 10ක් 15ක් විතර ගමනට තමයි එකතු වෙනවා. ඒතර දවස් 10ක් 15ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අඩුම වශයෙන් එක දවසකට නිකන් ඩොලර් මිලියන භාගයක් සහ මිලියනයක් විතර ගාණක් එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒක බොහොම පැහැදිලිව වියදම් අධිකයි. ඊළඟට ලෝක සමස්ත වෙළඳාමෙන් 10%ක් 12ක් 15ක් විතර මෙන්න මේ මාර්ගය හරහා තමයි වැටලා තියෙන්නේ. ඊට අමතරව ගොඩක් දෙනා කතා කරන්නේ නැති කැලලකුත් තියෙනවා. භෞතික ට්‍රැෆික් එකට අමතරව අභෞතික ට්‍රැෆික් එකකුත් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරනවා. ආසියාවට සහ යුරෝපයට වැදගත් වෙන්නේ ඇත්තටම ආසියාවට සහ යුරෝපයට කන්ටේනර් වලින් 30ක් විතර වැටලා තියෙන මෙන්න මේ කලාපයේ ඔස්සේ නිසා.
ඒ වගේම මේ කතා කරන කලාපයේ මේ පහළ කොටස විශේෂයෙන් මෙන්න මේ බැබල් මැන්දෙබ් සහ අදාළ කොටස මේ කතා කරන මොහොත වෙනකොට JWC listed area එකක්. මොකද්ද මේ JWC කියන්නේ? Joint War Committee කියන එක. Joint War Committee කියන එක එහෙම නැත්නම් මේ ඒකාබද්ධ යුද සමුළුවක සම්මේලනය කියන එක නැත්නම් ඒකාබද්ධ යුද කමිටුව කියන එක මේ වරද වටහා ගන්න එපා. මේ රටවල් වල ආණ්ඩු එහෙම නැත්නම් විදේශ ඇමතිවරු එහෙම නැත්නම් මේ වෙළඳ කටයුතු ඇමතිවරු එකතු වෙලා හදාගත්ත සංගමයක් එහෙම නෙමෙයි. හරිද? මෙතන වාඩි වෙන්නේ කවුද? මෙතන වාඩි වෙන්නේ ලෝකේ මරීන් එහෙම නැත්නම් මැරිටයිම් shipping insurance companies වල නියෝජිතව තමයි මෙතන වාඩි වෙන්නේ. ලන්ඩනයේ ලොයිඩ් සමාගම ආදී වශයෙන් ඒ සමාගම් කීපයක් තියෙනවා. මේ සමාගම් වල නියෝජිතව තමයි මෙතන වාඩි වෙන්නේ. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මේ කලාපයෙන් යන නැවකට අපි ඉන්ෂුරන්ස් එක වශයෙන් කොච්චරක් charge කරනවද කොච්චරක් අය කරනවද කියලා තීරණය කරන්නේ මේගොල්ලෝ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ක්වාටර් එකකට එහෙම නැත්නම් කාර්තුවකට සැරයක් නිකුත් කරන එක්තරා ලිස්ට් එකක් තියෙනවා. ඒ තමයි JWLA එහෙම නැත්නම් Joint War Committee Listed Areas කියන එක. JWLA එක ඇතුළට තමුන්ගේ රට වැටෙනවා කියලා කියන්නේ රටකට වෙන්න පුළුවන් මහා භයානකම දෙයක්. මොකද යම්කිසි රටක් යම්කිසි වරායක් යම්කිසි මුහුදු මාර්ගයක් මෙන්න මේ JWLA කියන එකට ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක හඳුනාගන්නේ high risk zone එකක් විදියට. එහෙම නැත්නම් අධි අවදානම් කලාපයක් විදියට. එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ කලාපය හරහා යන නැව් වලට අධිභාර ගෙවන්න සිද්ධ වෙනවා. අපි දැන් කියන additional premium එහෙම නැත්නම් AP එකක් ගෙවන්න සිද්ධ වෙනවා. එක්කෝ ඉතින් එක ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ගමන අතහැරලා දාන්න ඕනේ. මේ දෙකම නෙවෙයි නම් වෙන මාර්ගයක් තෝරගෙන යන්න ඕන. කොයි හැටි වෙතත් තුනම වෙන්නේ පාඩු සාගත අවස්ථාව තමයි. එතකොට මේ අපි කතා කරන කලාපේ රතු මුහුද ආශ්‍රිත කලාපයත් මේ කතා කරන මොහොතේ JWC listed area එකක් විදිහට නම් කරලා තියෙනවා 2026 මාර්තු මාසේ නිකුත් කරපු JWLA අංක 33 යටතේ. එතකොට මේක සම්බන්ධව අපි ඉතා දීර්ඝ වශයෙන් කතා කරා කලින් දාපු එපිසෝඩ් එකේ. ඒ තමයි ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් ඉන්විසිබල් choke point. ඒ කියන්නේ ලෝකේ අදෘශ්‍යමාන මර්මස්ථානය වන ඉන්ෂුරන්ස් කියන එකට අපි මේ ගැන ඉතාම දීර්ඝ වශයෙන් විස්තර කතා කරලා තියෙනවා. උනන්දු කට්ටියට ඒ වීඩියෝ එක බලන්න අපි ලින්ක් එකක් දාන්නම්. ඊළඟට මම කතා කළා මේ භෞතික ට්‍රැෆික් එකට අමතරව අභෞතික ට්‍රැෆික් එකකුත් තියෙනවා. ඒක තමයි සමහර ලාවට ලෝකේ වැදගත්ම ට්‍රැෆික් එක වෙන්න පුළුවන්. මොනවද මේ? මේ ඔබ දකින්නේ සබ්මැරීන් කේබල්ස්. සබ්මැරීන් කියලා කියන්නේ මේ සබ්මැරීන් යාත්‍රාව කියන එක නෙවෙයි. සබ් කියලා කියන්නේ යටින් කියන එක, මරීන් කියලා කියන්නේ මුහුද කියන එක, සබ්මරීන් කියලා කියන්නේ මුහුදට යටින් කියන එක. මේ ඔබ දකින්නේ මුහුදට යටින් යන ඩිජිටල් sannivedana මාර්ග ටික. නැත්තම් කේබල් පද්ධතිය. පේනවා ඇති මෙතන අති විශාල කේබල් ප්‍රමාණයක් මේ කලාපය හරහා යනවා. එතකොට මේ ගොඩක් කට්ටිය නොදන්න කාරණේ තමයි මේ කේබල් වලට අදාළව මේ ට්‍රැෆික් කන්ට්‍රෝලින් එහෙම නැත්නම් මොනිටරින් සයිට්ස් බහුතරයක් තියෙන මෙන්න මේ ජිබුටි කියන කුඩා රටේ. මේ පුංචි හුඬුවක් විතර වෙන ජිබුටි කියන කුඩා රටේ. ජිබුටි ගැන කතා කරද්දී ට්‍රිගර් වෙන්න එපා, ටිපර් වෙන්න එපා. ටිපර්න කට්ටිය කමෙන්ට්ස් එක පාක් කරගෙන වෙන බිඩක් හදලා දෙන්නම්. අපි තව ටිකකින් ඇත්තටම ජිබුටි ගැන කතා කරනවා. පටලව ගන්න එපා. මේ කතා කරන්නේ ලංකාව ගැන නෙමෙයි ජිබුටි ගැන. හරිද? අපට සෑහෙන සමානකම් පෙනෙයි. සෑහෙන සමාන්තර දේවල් දකින්න හම්බෙයි. ඒ නිසා පටලව ගන්න එපා. හරි? රයිට්. ඕකේ. අපි දැන් කතා කරමු බැබල් මැන්දෙබ් එහෙම නැත්නම් කඳුළු දොරටුව ගැන. බෑබ් එහෙම නැත්නම් බාබ් කියලා කියන්නේ දොරටුව කියන එක. මන්දෙබ් කියලා කියන්නේ ශෝකය, සංతాපය, පරිදේවය එහෙම නැත්නම් කඳුළු සලා හැඬීම කියන එකට. එතකොට බබල් මන්දෙබ් කියලා කියන්නේ ඇත්තටම අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් gate of tears කියලා, සිංහලෙන් කියන්න පුළුවන් කඳුළු දොරටුව කියලා කියන්න පුළුවන්. මේකට හේතුව තමයි මේ කලාපේ අතීත කාලේ අනාදිමත් කාලෙක ඉඳන් ගිය නැව් ඉතා විශාල ප්‍රමාණයක් මේ කලාපෙදී අනතුරටපත් වෙච්ච නිසා. ඒකට හේතුවක් තියෙනවා. අපි කලින් කිව්වා වගේ රතු මුහුදේ සමස්ත වර්ගඵලයෙන් 40%ක් විතර තියෙන්නේ නොගැඹුරු කලාප. මීටර් 100ට අඩු ගැඹුරක් තියෙන කලාප. ඒ විතරක් නෙමෙයි මේක ජෛව විවිධත්වයෙන් ඉතාම වැඩි කලාපයක්. එතකොට මොකද වෙන්නේ? ජෛව විවිධත්වය කියපට කට්ටිය දන්නවා මුහුදේ නොගැඹුරු මුහුදේ තමයි සාමාන්‍ය ජෛව විවිධත්වය වැඩි. ඒක වෙන්නේ කොරල් පර නිසා. ඉතින් කොරල් පාර සහ අනිකුත් ඔය පොඩි පොඩි දූපත් අනම්මන නිසා සහ මේ කලාපයට බලපාන දේශගුණික තත්ත්වයන් නිසා කාලගුණික තත්ත්වයන් නිසා ගොඩක් නැව් මෙතනදී මේ කලාපයේදී මුහුදුබත් වෙලා තියෙන නිසා තමයි මේකට කඳුළු දොරටුව කියලා කියන්නේ. මේක තියෙනවා ඇත්තටම අපි සාධක කීපයක් සලකා බලන්න ඕනේ. එක පැත්තකින් තියෙනවා ජිබුටි. මේක තමයි ඇත්තටම ලෝකේ යම්කිසි රටක ආසන්නම නිකන් මේ හුඬුවක වගේ නිකන් අර ප්‍රයිවට් බස් එකක මිනිස්සු පැක් කරලා වගේ ඊටාම ළඟ රටවල් ගණනාවක හමුදා කඳවුරු පිහිටා තිබෙන රාජ්‍යයක් වීම නිසා ජිබුටි වැදගත් වෙනවා. ඇත්තටම කියනවා නම් ජිබුටි කියන්නේ හරියට නිකන් අර ගෙවල් කුලියට දෙන මිනිස්සෙක් වගේ. ජිබුටි රාජ්‍යයේ සමස්ත දළදා ජාතික නිෂ්පාදනයේ සෑහෙන ප්‍රමාණයක් එන්නේ මෙන්න මේ රටවල් වලට තමුන්ගේ හමුදා කඳවුරු පවත්වා ගන්න ඉඩ ලබා දීමෙන් සහ ඒකට කුලිය අය කිරීමෙන්.
එක්තරා මේකට කියනවා ලෑන්ඩ් ලෝඩ් ඉකොනොමි. එහෙම නැත්නම් අර ගෙවල් කුලියට දීමේ නැත්නම් කුලී ආර්ථිකයක් කියලා කියන එක්තරා විදිහකට. යේමනේ ජිබුටි වල ආර්ථිකයේ සෑහෙන පංගුවක් මේකට තමයි දායක වෙන අපි ඉස්සරහට දැන් ඒකට කතා කරනවා. අනිත් පැත්තෙන් සමුද්‍ර සන්ධියේ පල්ලෙහෙන් එහෙම නැත්නම් නැගෙනහිර දිශාවට වෙන්න ජිබුටි ඉන්නකොට උඩ පැත්තේ එහෙම නැත්නම් එහා කෙළවරේ ඉන්නවා යේමනේ. උතර යේමනේ කියලා කියන්නේ අපි දන්නවා මේ කතා කරන මොහොත වෙනකොට ලෝක දේශපාලන ඉතා වැදගත් වෙලා තියෙන රාජ්‍යයක්. ආණ්ඩු දෙකක් ජනවර්ග කිහිපයක් ආණ්ඩු දෙකක් එක පැත්තක ඉන්නවා ඩී ජූරේ ආණ්ඩුව ඩී ජූරේ කියලා කියන නීතියට අනුව ආණ්ඩුව. ඒ කියන්නේ ජාත්‍යන්තරව පිළිගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගන්න එහෙම ආණ්ඩුවකුත් තියෙනවා. ඊට අමතරව ඩී ෆැක්ටෝ ආණ්ඩුවකුත් තියෙනවා. ඒ තමයි කවුරු මොනවා කිව්වත් ඇත්තටම රට පාලනය කරන ආණ්ඩුවකුත් තියෙනවා. ඒ තමයි හූතිලා. හරිද? එතකොට මෙන්න මේ කාරණා දෙකත් එක්ක යේමනේ මොන වගේද අර්බුදයක තියෙන්නේ කියන එක අපි කතා කරමු. විශේෂයෙන් යේමනේ කතාව නම් ඊටාම ඛේදනීය. ඇත්තටම මේ කතාවල් දෙකම බොහොම ඛේදනීයයි. ජිබුටි වල තියෙන තත්ත්වයේ යේමනේ තත්ත්වයේ හැබැයි අහසට පොළොව වගේ. ජිබුටි වලට තියෙන එක ප්‍රශ්නයක් යේමන් වලට තියෙන මේ ප්‍රශ්නේම අනිත් පැත්ත. අපි මේ දෙක ඉස්සරහට දීර්ඝ වශයෙන් කතා කරමු. සරලව මෙහෙම කියනවා නම් ජිබුටි කියලා කියන්නේ අර තමුන්ගේ ගේ ඉස්සරහා තමුන්ගේ මැද සාහලේ මේ අතිශය සල්ලිකාර මිනිස්සු හොඳට කාලා බීලා පාටි දානවා. මට සිද්ධ වෙනවා ඒක දිහා බලාගෙන බඩගින්න ඉන්න. ජිබුටිල තත්ත්වය ඒක. යේමනේ වෙලා තියෙන්නේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. එහෙමවත් බලන් ඉන්න තරම් මිනිසුන්ට කන්න බොන්නවත් නැති තත්ත්වයක් තමයි යේමනේ තියෙන්නේ. ওই දෙක සම්පූර්ණයෙන්ම අර වෙනස් වර්ගවල අපායන් දෙකක් කිව්වට වැරද්දකුත් නැහැ. එතකොට අනිත් පැත්තට මේ කලාපයේ සිද්ධ වෙන asymmetric warfare මේක නම් මම හිතන්නේ ඉතාලම දීර්ඝ සහ වැදගත් ලිපියක් වැදගත් පොඩ්කාස්ට් එකක් දමිත් කේතක එයාගේ Sky Watch එකේ. එහෙම නැත්නම් අහස් ගව්ව channel එකේ කරලා තියෙනවා. ඒ නිසා මම ඒ කාරණා ටික නැවත රිපීට් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උනන්දු කට්ටිය ඉන්නවා නම් දමිත්ගේ ඒ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. asymmetric warfare කියන එක සම්බන්ධව කතා කරලා තියෙන එපිසෝඩ් එක මම පුළුවන් වුණොත් link එකක් මේකට දාන්නම්. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද? drones, missile සහ ආදී දේවල් පාවිච්චි කරලා කරන්නා වූ අසවමිතික යුද්ධය. ඊළඟට හතරවෙනි කාරණය තමයි සූවසැල කොච්චර සාමකාමී වුණත් ඊජිප්තුව මොනතරම් සාමකාමී වුණත් වැඩක් නැහැ. රත මුහුදේ පහළ දොරටුව එහෙම නැත්නම් බැබල් මැන්දේ එහෙම නැත්නම් කඳුළු දොරටුව කියන එක ඒක කඳුළු සාගරයක් වුණොත් එහෙම එතනින් එහාට මේ සමස්ත මුහුදු මාර්ගයම වැහෙන තැනටපත් වෙනවා. රයිට්? ඔන්න ඕක තමයි තෝරණේ කතාව. ඉතින් මේ තොරණේ බැබල් මැන්දෙබ් එකට අදාළව තොරණේ කොටු දෙකක් තියෙනවා. එකක තියෙන්නේ ජිබුටිය, අනිත් එකේ තියෙන්නේ යේමනය. අපි දැන් සූදානම් වෙන්නේ ජිබුටි සහ යේමනය ගැන ටිකක් දීර්ඝ වශයෙන් විස්තර කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම කතා කරනවා ජිබුටි රාජ්‍යය ගැන. කොහෙද මේ ජිබුටි රාජ්‍යය තියෙන්නේ? කවුද ඒකේ ඉන්න මිනිස්සු? කොහොමද ඒගොල්ලන්ට සල්ලි හම්බෙන්නේ? මොකක්ද ඒගොල්ලන්ගේ ඇත්ත කතාව කියන එක සම්බන්ධව. මෙන්න අපි කතා කරන ජිබුටි අපි මේකට දැන් කියනවා ලෑන්ඩ් ලෝඩ් ස්ටේට්. එහෙම නැත්නම් කුලී ගෙවල් අයිතිකාර රාජ්‍යයක් කියලා තමයි මේකට කියන්නේ. සහ චෝක් පොයින්ට් ඉකොනොමි. ඒ කියන්නේ මර්මස්ථානයකින් හම්බ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව හොඳ උදාහරණයක්. අපි සාමාන්‍යයෙන් සරලව ගත්තම මේක ඇත්තටම හරියටම බැබල් මැන්දේ එහෙම නැත්නම් කඳුළු දොරටුව අයිනෙම තියෙන ඉතා කුඩා රටක්, බොහොම පොඩි රටක්, වර්ග කිලෝමීටර් 23200යි. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ නිකන් අර කොළඹ දිස්ත්‍රික්කයටත් කොළඹ දිස්ත්‍රික්කය හා යහසර් කොළඹ දිස්ත්‍රික්කය හා සමාන වර්ගඵලයක සමාන මේක තියෙන්නේ. ඒ කියන්නේ වර්ග කිලෝමීටර් 23200යි. මිනිස්සු ඉන්නේ ඇත්තටම කියනවා නම් 1.12 මිලියන්, ලක්ෂ 11ක් විතර වගේ තමයි මිනිස්සු ඉන්නේ. ලංකාවේ ජනගහනයෙන් භාගයක් විතර වගේ තමයි ඉන්නේ. ඊළඟ ෆිගර්ස් දෙක හොඳට බලන්න. GDP එක දල දේශීය නිෂ්පාදිතය කීයද? ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක ආර්ථිකයක් තියෙනවා. ආර්ථික වර්ධන වේගය 104ක් තියෙනවා. සමහර වෙලාවට මේක 104 නෙවෙයි 105.67 වෙනවා. හරිද? එතකොට කොහෙන්ද මේගොල්ලන්ට මේ සල්ලි එන්නේ? පළවෙනි එක තමයි මේගොල්ලන්ගේ එහා පැත්තේ තියෙන රාජ්‍ය. ඉතියෝපියාවට වරායක් නැහැ. ඉතියෝපියාවට වෙරළක් නැහැනේ. එතකොට ඉතියෝපියාවට තමුන්ට මේ වෙරළාශ්‍රිත ගනුදෙනු කරන්න ඕන නම්, සාගර ගනුදෙනු කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම ජිබුටි හරහා යන්න ඕනේ. එතකොට ඇත්තටම ඉතියෝපියාවේ ට්‍රේඩ් එකකින් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සාගර ට්‍රේඩ් එකෙන් 95ක් විතර හැන්ඩල් කරන්නේ ජිබුටි වලින්. එතකොට ඒක මේගොල්ලන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතින් ඉතියෝපියාවේ මේගොල්ලන් ඉන්නේ ජිබුටි වල ඉන්නේ මිලියන 1.1ක් වුණාට එහා පැත්තේ අසල්වැසි ඉතියෝපියාවේ ඉන්නවා මිලියන 120ක ජනතාවක් ඉන්නවා. එතකොට මේක නිකන් කියන්න පුළුවන් මේක හැඩේ පොඩ්ඩක් නිකන් අර පෙනහළු වගේ නිසා මේකට කියනවා ඉතියෝපියාවේ පෙනහළු කියලාත් මේකට කියනවා. හරිද? එතකොට පෝට් සර්විසස් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඒක නැත්නම් වරාය සේවා සහ ඒ ලොජිස්ටික්ස් වලින් මේගොල්ලන්ගේ ආදායමෙන් 70%ක් දල දේශීය නිෂ්පාදිතයෙන් 70%ක් එන්නේ මෙන්න මේකෙන්.
ඊට පස්සේ ඉතුරු ටිකෙන් එන්නේ මොකද්ද? මේගොල්ලන්ගේ තියෙන ඉඩම් කඩම් ටික වරාය ආශ්‍රිත ප්‍රධාන ටික බේසස් වලට. එහෙම නැත්නම් අපි කියනවා මොනවාද හමුදා කඳවුරු වලට කුලියට දීලා තමයි ඉතුරු ටික හොයාගන්නේ. තව ඉතින් ෆොරින් එයිඩ් එහෙම නැත්නම් විදේශ ආධාර එහෙමත් හම්බ වෙනවා. ඊට අමතරව පිටරට ඉන්න මිනිස්සුත් යම් ප්‍රමාණයක් සල්ලි ඉවරනවා. එනවා ඇත්තටම ඊතරම කුඩා ප්‍රමාණයක් ටුවරිසම් නම් ඇත්තටම මේ දැන් තමයි ඇත්තටම ටික ටික වර්ධනය වෙන්නේ. එතුම ඔක බලන්න කියලා දෙයක් එහෙම නැහැ. මේ ජිබුටි වලට ගියා කියලා එහෙම ලොකුට බලන්න එහෙම ඓතිහාසික ස්ථානවත් එහෙම මොකක්වත් නැහැ. ඔය බලන්න මම මේ දකුණු පැත්තේ උඩ පැනල් එකේ කොළ පාටින් මාක් කරලා තියෙන කොළ පාට වැඩි වෙන්නේ තද කොළ පාටින් තියෙන ලොකුම ආදායම දෙනම ලා කොළ පාටින් තියෙන්නේ අඩු ආදායමක් ලැබෙන ඒවා ටික. එතකොට සාමාන්‍යයෙන් ඇනුවල් ට්‍රේඩ් එක ගත්තට පස්සේ වාර්ෂික වෙළඳාම ගත්තට පස්සේ ඩොලර් ට්‍රිලියන් එකකට වැඩි ආදායම් මාර්ගයක් තමයි මේගොල්ලන්ගේ වරායට එහා පැත්තෙන් තියෙන්නේ. ඊළඟට වරායේ සල්ලි හම්බ කරන එක තේරුම් ගන්න පුළුවන් නේ. අපි චුට්ටක් බලමු මොකද්ද මේ ලෑන්ඩ්ලෝඩ් ස්ටේට් එක. එහෙම නැත්නම් මේ වරාය ආශ්‍රිතව කඳවුරු කුලියට දීමේ කතන්දරේ මොකද්ද කියලා පොඩ්ඩක් බලමු. මේකෙන් ඇත්තට මේගොල්ලන්ට අවුරුද්දකට ඇමරිකානු ඩොලර් 1,25 මිලියන 1,25 sorry බිලියන 125ක් 1,25 නේ sorry මිලියන 125ක ආදායමක් වාර්ෂිකව හම්බ වෙනවා. ඒ තමයි අර කඳවුරු පිහිටි භූමිය කුලියට දීම විසින්. වැඩිම ආදායමක් දෙන්නේ ඇත්තටම USA. ඒගොල්ලන්ගේ තියෙනවා කැම්ප් ලෙමෝනියා කියලා එකක් තියෙනවා. මේකෙන් ඇත්තටම අවුරුද්දකට මිලියන 70ක් හම්බ වෙනවා. ඊළඟට ඉන්නවා ප්‍රංශය මිලියන 40ක් දෙනවා අවුරුද්දකට. චීනෙන් අවුරුද්දකට මිලියන 20ක් දෙනවා. ඊළඟට ජපානය ගත්තට පස්සේ ජපාන ඉතාලිය දෙකම එකතු කරලා ගත්තට පස්සේ මිලියන 55ක් විතර අවුරුද්දකට හම්බ වෙනවා. ඒතර මේක නිකන් හරියට නිකන් අර පොඩි බුෆේ එකක් වගේ නිකන්. දැන් කන්න කැමති කෙනෙකුට එන්න මහත් වෙන්නේ මේ අපිනුත් මල් ගන්න මෙතන තියෙනවා මේ බලන්න මේ ලස්සන ඉඩම් තියෙනවා. ඕගොල්ලෝ මෙතන බේස් එකක් හදාගන්න. හරිද? හදාගෙන මෙතන අපිට කුලිය ගෙවන්න කියලා අර පොඩි කුලිය ගෙවන එහෙම පොඩි සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි මේ කතන්දරේ හැමදාම කරන්න පුළුවන් කතාවකුත් නෙවෙයි. පළවෙනි එක තමයි මේගොල්ලන්ගේ ගොඩක් මේ ඉතා විශාල ආදායමක් අපි දන්නවා GDP එකෙන් 70ක් විතර රඳා පවතින්නේ අර ඉතියෝපියාවට සප්ලයි කරන එකෙන් තමයි ඉතියෝපියාවේ වරාය බවට පත්වීමෙන් තමයි මේගොල්ලන්ගේ ආදායම මාර්ගය වැටලා තියෙන්නේ. ඒතර වැරදිලා හරි එහා පැත්තෙන් උඩ සුවස් කැනල් එක නැත්නම් සුවසල වැහුවොත් එහෙම මෙතන මේගොල්ලන්ගේ ආදායමට වැඩක් නැති වෙනවා. මොකද නැව් ටික ඔක්කොම ආයි පාරක් වටෙන් යන්න පටන් ගන්න හින්දා අප්‍රිකාව වටෙන් යන හින්දා. දෙවෙනි එක තමයි ඉතියෝපියාව හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේගොල්ලෝ මත තනිකරම ඩිපෙන්ඩ් වෙලා ඉන්න. ජිබුටි මත තනිකරම ඩිපෙන්ඩ් වෙලා ඉන්න. එතකොට ඉතියෝපියාව මේ වෙනකොට සක්‍රියව එහා පැත්තෙන් උඩ පොඩ පල්ලෙහින් තියෙන බර්බරා කියලා වරායක් තියෙනවා. මෙන්න මේ බර්බරා වරාය එරිත්‍රියාවේ බර්බරා වරාය දිහාවට පොඩ්ඩක් නිකන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තුන්වෙනි කාරණේකුත් තියෙනවා. ඒ තමයි මේකේ ඛේදනීය තත්ත්වය අපි ඉස්සරහට කතා කරනවා. මොකද උතුරින් ඉඳන් දකුණට ට්‍රිලියන ගානක අවුරුද්දකට ඩොලර් ට්‍රිලියන එක බඩු බාහිර ආදී කුමාරු වෙනකොට ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් අවුරුද්දකට ඩොලර් බිලියන 4.1ක ආදායමෙන් ඇත්තටම 2.8ක 3ක විතර 2.8ක 3ක විතර වගේ වාර්ෂික ආදායමක් ඒ නැව්වල ගමන් බිමන් වලින් ලැබෙද්දි ඕගොල්ලෝ හිතනවාද මේ රටේ මිනිස්සු සතුටෙන් ඉන්නවා කියලා? නෑ. මේ රටේ මිනිස්සු පැනලා යනවා. කොහෙටද පැනලා යන්නේ? ඒක ඊළඟ වැඩේ එහා පැත්තේ තියෙන යේමනයට පවා පැනලා යනවා. යේමනේ හොඳ රටක් නෙවෙයි කියලා අපි කවුරුත් දන්නවනේ. ඇත්තටම ගරිල්ලා සංවිධානයක් විසින් පාලනය කරන රටක්. ඒ රටටත් පැනලා යනවා. හරිද? පැනලා යන්නේ ඇත්තටම ලී වලින් හදාගත්ත බෝට්ටු වල ගිහිල්ලා බලන්න ජාත්‍යන්තර නිවුස් වල පහුගිය කාලේ මෙන්න මේ ජිබුටි වලින් පැනලා යන එහෙම නැත්නම් සංක්‍රමණය වෙන මිනිස්සු කොයිතරම් ප්‍රමාණයක් මේ කඳුළු දොරටුවේදී මරණයට පත් වෙලා තියෙනවද කියන එක. ඇයි මිනිස්සු පැනලා යන්න කියන එක අපි පොඩ්ඩක් තව ඊළඟට විනාඩි දෙකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් කතාව සම්පූර්ණ නිමුස්දා මෙන්න මැප් ලිස්ට් එක. එක පැත්තකින් තියෙනවා චීනට දාලා ඔයගලන්ට පේන ඇති ඩොරලේ වරාය ආශ්‍රිත කලාපයේ තියෙනවා චීනේ. ඊට පැත්තේ සෞදි අරාබියේ පොඩි වෙනම ජැටි එකක් තියෙනවා. ඊට පස්සේ ස්පාඤ්ඤය සහ ජර්මනියේ හමුදාව නවත්තලා තියෙනවා මේගොල්ලන්ගේ වරාය එක්තරා තැනක. ප්‍රංශයේ ඉන්නවා, ජපානයේ ඉන්නවා, එක්සත් ජනපදයේ ඉන්නවා. එක්සත් ජනපදයේ තැන් කීපයක ඉන්නවා. ඊළඟට ඉතාලියේ ඉන්නවා, ජපානයේ ඉන්නවා. ආදී වශයෙන් කීපයක් මෙතන ඉන්නවා. ඇත්තටම ලෝකේ චීන හමුදා කඳවුරකුත් චීන හමුදා කඳවුරකුත් ඇමරිකානු හමුදා කඳවුරකුත් ළඟම තියෙන තැන මෙන්න මෙතන. ඇත්තටම 76ක් එහෙම නැත්නම් කිලෝමීටර 20ක විතර දුරකින් තමයි මේ දෙක ඇත්තටම තියෙනවා කියලා මගේ මතකේ නිවැරදි නම් මම හරියටම බලලා කියන්නම්. මෙවැනි මෙච්චර ළඟ තැනක ලෝකෙ වැඩිම හමුදා සහ වෙනත් ආර්ථික කඳවුරු එහෙම නැත්නම් වෙනත් ඇත්තටම හමුදා කඳවුරු තමයි තියෙන එකම රට මෙන්න මේක. හරි. එතකොට මේකේ තියෙන හයිපර් කන්ජෙස්ටඩ් ගැරිසන් කියලා මේකට දැන් කියන්නේ. ඒ තමයි අර ප්‍රයිවට් බස් එකකට සෙනග පටවනවා වගේ මේකේ ඇත්තටම අතිවිශාල සෙනග ප්‍රමාණයක් ඉන්නවා. ඒතර මේකේ ඔයගලන්ට පේනවා ඇති මේකේ රුසියාව නැහැ. හරි ලෝක ප්‍රබල රටවලින් මේක නැත්තේ රුසියාව විතරයි. ඇත්තටම රුසියාව try කරා
මේගොල්ලෝ මෙතන කඳුරක් ගහ ගන්න try කරා. ඊට අමතරව එහා පැත්තේ තියෙන සුඩානේ කඳුරක් ගහ ගන්න try කරා. ඒක ඇත්තටම මේ අවුරුද්ද වෙනකන් try කරා. 2026 මේ අපි කතා කරන 2026 අවුරුද්දේ පෙබරවාරි 6 වෙනිදා තමයි නිල වශයෙන් මේ ප්‍රොජෙක්ට් එක අතහැරලා දැම්මේ. එහෙම නුනනම් ඇත්තටම රෂ්‍යාව වලුත් මේ අපේ කඳුරක් හදා ගන්න තිබ්බා. ඊට අමතරව අපි දන්නා හැපැත්තේ ජෙඩ්ඩා බේස් එක තියෙනවා මේ සෞදි අරාබියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍යයේ. ඊට පස්සේ මෙතන USA වල තියෙනවා කැම්ප් ලෙමොනියා එක. ඒක නම් ඇත්තටම ජිබුටි වලමයි තියෙන්නේ. ඒතකොට මේක නිකන් එක්තරා විදිහකට නිකන් අර පොඩි කලාපීය නිකන් පොඩි ඇමරිකානු මිනි ආණ්ඩුවක් වගේ යම්කිසි ප්‍රමාණයකට පවත්වා ගන්නවා. මොකද පොඩි ප්‍රමාණයක් නෙවෙයි. හමුදාවේ සාමාන්‍ය 4500ක් 5000ක් විතර ප්‍රමාණයක් දෙනලා ඕනම වෙලාවක මෙතන ඉන්නවා. ඒතකොට මේක තමයි ඇෆ්‍රිකොම් සහ සෙන්ට්කොම් කියන ඔපරේෂන්ස් දෙක මෙහෙයවන්නේ මේ ජිබුටි වල ඉඳලා. ඊට අමතරව කවුන්ටර් ටෙරරිසම් එහෙම නැත්නම් ප්‍රතිතස්ත සහ විශේෂයෙන්ම හූතීන්ට විරුද්ධව කරන මිෂන් වල බේස් එක බවට පත් වෙන්නේ මෙන්න මේ ජිබුටි වල තියෙන කැම්ප් ලෙමොනියා බේස් එක. ඊළඟට දෙවෙනි එක තමයි මේ ඩොරලේ සපෝට් බේස් එක. මේක තියෙන්නේ ඇත්තටම චීනේ අලුතෙන් නැගින සුපර් පවර් එක අපි කවුරුත් දන්නවා. ඒතර මෙතන ඇත්තටම ඒගොල්ලන්ගේ 1000ක 2000ක විතර පිරිසක් ඉන්නවා. ඒ ඇවිල්ලා අපි දන්නවා මේගොල්ලන්ගේ අපි කලින් දවසේ කතා කරා මීට කලින් චෝක් පොයින්ට් එපිසෝඩ් එක අපි කතා කරා මලක්කා සමුද්‍ර සංධියේ තියෙන ප්‍රශ්න නැත්තම් මලක්කා උබතෝ කෝටිකේ නිසා චීනට සිද්ධ වෙලා තියෙනවා විකල්ප මාර්ග හදා ගන්න. ඒ කියන්නේ අපි දන්නවා මලක්කා සමුද්‍ර සංධිය එහා පැත්තේ උඩින්ම එහා පැත්තේ කෙළවරේ ඉන්න අන්දමන් සහ නිකොබාර් දූපත් ඒ දෙකමයි තියෙන්නේ ඉන්දියාවට. ඉන්දියාව මේ දවස්වල ඒක ඊටාම දැඩි ලෙස රීන්ෆෝස් කරමින් ඉන්නවා. එහෙම නැත්නම් ශක්තිමත් කරමින් ඉන්නවා. එතකොට ඒ නිසා චීනේ මොකද කරලා තියෙන්නේ? චීනේ පාකිස්තානයෙන් පටන් අරගෙන හරිද? පාකිස්තානයෙන් පටන් අරගෙන පොඩි මුතු මාලයක් නැත්නම් මුතු වැල් පොටක් හදාගෙන අවිලා තියෙනවා. ඒ කියන්නේ මෙතන සිට මධ්‍යධරණී කලාපය දක්වා පොඩි තැන් වල වරායවල් කීපයක් තෝරගෙන ඒ වරායවල් සංවර්ධනය කරන්න පටන් අරන් තියෙනවා. ඒක එහා පැත්තේ කෙළවර තමයි ජිබුටි වල තියෙන මෙන්න මේ බේස් එක. මේ මුතු මාලේ කොනක හම්බන්තොටත් ඉන්නවා. ඒකත් පැහැදිලිව කියන්න ඕනේ. අපි ඒක එදත් කතා කරා. අදත් පොඩ්ඩක් ඉඩ තියෙන විදිහට ඒ ගැනත් කතා කරමු. එතකොට මීටර 600ක පියර් එකක් එහෙම නැත්නම් ජෙට් එකක් තියෙනවා. එතකොට මේ අනුව ඉතා විශාල යුද පවා නැවැත්වීමේ හැකියාව මේ මොහොත වෙනකොට චීනට තියෙනවා. ඊළඟට ජපානය ගත්තට පස්සේ ජපානය සහ එක්සත් යුරෝපයේ ගත්තට පස්සේ යුරෝපියන් යුනියන් එක නැත්නම් යුරෝපා සංගමයේ ඒත් ඇත්තටම පොඩි ප්‍රමාණයක හමුදාවක් මෙතන ඉන්නවා. මේගොල්ලන්ට ඇත්තටම වැදගත් වෙන්නේ මේගොල්ලන්ගේ ක්‍රිටිකල් අන්ඩර්සී ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. ඒක වැදගත්ම කාරණේ මේගොල්ලෝ මේ මිෂන් එක එකම ලොකුම අරමුණක් තමයි sannivedana ජාලය ආරක්ෂා කර ගැනීම. එහෙම නැත්නම් මම මේ කියපු අර අන්ඩර්සී එහෙම නැත්නම් සබ්මරීන් කේබල්ස් වලට ආරක්ෂාව සපයීම මේගොල්ලන්ගේ එක ප්‍රධාන අරමුණක්. ඊළඟට ආයේ ඉන්නවා ප්‍රංශයත් ඉන්නවා. ප්‍රංශය ඇත්තම කියනවා නම් අර ඉතාර අපි කියනවා මේක සලකන්න පුළුවන් ඕල්ඩ් ගාඩ් එක. එහෙම නැත්නම් අර පරණ පරම්පරාවේ කඳුරක් කියලා සලකන්න පුළුවන් 1500 විතර පිරිසක් ඉන්නවා. ඊට අමතරව මේගොල්ලන්ගේ වෙනම ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකක් එහෙම නැත්නම් කලාපීය බුද්ධි අංශයක් මේගොල්ලෝ මේන්ටේන් කරනවා. ඓතිහාසිකව නම් ඇත්තටම ප්‍රංශයට මේ කලාපයේ ලොකු බලපෑමක් තිබ්බා. ඉස්සර නම් ඇත්තටම ප්‍රංශය කියලා කියන්නේ මේ කලාපයේ ටිකක් ලොකු සද්දන්ත හයිකාර අයියා කෙනෙක්. හැබැයි දැන් වෙනකොට නම් මොකද වෙන්නේ? මේගොල්ලෝ ටික මේ කලාපයෙන් අයින් වෙමින් තමයි පවතින්නේ. මොකද හේතුව නඩත්තු කරන්න බෑ. වියදම වැඩි, මිලිටරි ඕවර් එක්ස්ටෙන්ෂන් කියන එක. ඒතර ගැබෝන් සහ ජිබුටි කියන දෙකේ තමයි මේ වෙනකොට ඇත්තටම ප්‍රංශයේ තමන්ගේ කඳවුරු පවත්වාගෙන යෑමේ ලොකු ප්‍රශංසක පවත්වාගෙන යන්නේ වෙනේම නම් ඉති පවත්වාගෙන යන්නේ නැහැ. එතකොට USA වල මොකද වෙන්නේ? කැම්ප් ලෙමොනියා සහ මේක පවත්වා ගන්න කෙලින්ම හූතීන්ට මේකක් වශයෙන්. ඊළඟට චීනේ තමුන්ගේ මේක මොකද මූදු සේද මාර්ගය ආරක්ෂා කර ගැනීම නිසා ප්‍රංශය අපි දන්නවා ඉතාම ඓතිහාසිකව අප්‍රිකාවට ඒගොල්ලන්ගේ ලොකු සම්බන්ධයක් තිබ්බා. තමුන්ගේ අර අප්‍රිකානු පරණ යටත් විජිත මානසිකත්වය සහ ඒ ඉන්ෆ්ලුවන්ස් එක දිගටම පවත්වා ගැනීම නිසා. ඒතර යුරෝපා සංගමය මෙතන මොකටද ඉන්නේ? තමුන්ගේ කේබල් ටික පරිස්සම් කරගන්න. ඊළඟට රෂ්‍යාව මෙතන ඉඳලා අතහැරලා දාලා ගියා. හැබැයි මම අර කිව්වා වගේ ඇත්තරම අපි හිතුවොත් එහෙම ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක ආර්ථිකයක් සමහරවිට 4.5ක් 6ක් 7කින් වර්ධනය වෙන ආර්ථිකයක් ගත්තට පස්සේ අපි හිතන්න පුළුවන් නිකන් මිනිස්සු නිකන් ආයේ නිකන් හොඳට කාලා බීලා රජවරු සිටුවරු වගේ ජීවත් වෙනවා ඇති කියලා. ඇත්තටම එහෙම නෑ. 2017 දී මේගොල්ලන්ගේ විරකියා ප්‍රතිශතය 26.1ක්. ඒ වගේම අර්බන් එහෙම නැත්නම් නාගරික කලාපය ගත්තම 13.6ක් 14ක් විතර දුප්පත් දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්නේ. ග්‍රාමීය කලාප වලට යනකොට 45ක් ඉන්නේ දුප්පත්. එහෙම නැත්නම් දවසකට ඩොලර් 3කට එහෙම නැත්නම් රුපියල් 900කට වඩා අඩු මුදලකින් යැපෙන මිනිස්සු තමයි ඉන්නේ. ඒතර මේ තමයි ජිබුටි වල තියෙන ලෝක දෙක. හරි. එක පැත්තකින් ගත්තට පස්සේ මේගොල්ලන්ගේ මේ GDP එක වර්ධනය වුණාට වැඩක් නැහැ. මේ අර growth එක තිබුණාට වැඩක් නැහැ. මේකේ ඇත්තටම රටේ මිනිස්සුන්ට දෙයක් වෙන්නේ නැහැ. ඇයි?
ඇයි මෙච්චර විරකියාව වැඩි, මෙච්චර හමුදා කඳවුරු තියෙනවා, මෙච්චර වරායවල් තියෙනවා, ඇයි මිනිස්සුන්ට රැකියාවල් නැත්තේ? මොකද මේවට ඕන කරන්නේ සල්ලි, ශ්‍රමය මිසක්ක මේවා ලේබර් ඉන්ටෙන්සිව් නෙමෙයි. එහෙම නැත්නම් අර නොපුහුණු ශ්‍රමය අතිශයින් විශාල වශයෙන් අවශ්‍ය වෙනව නෙමෙයි. මේවට ඕන කරන්නේ පුහුණු ශ්‍රමය. ගොඩක් වෙලාවට මේ පුහුණු ශ්‍රමය සපයන්නේ ඒ රටවල් වලින්ම තමයි. මේ රටේ මිනිස්සුන්ට මේක දිහා ජොබ් හම්බෙන්නේ නැහැ. තරුණයන් අතර ගත්තට පස්සේ විශේෂයෙන්ම තරුණයෝ අතර විරකියා ප්‍රතිශතය 70%ටත් වැඩි. මම මේ කතා කරන්නේ වයස අවුරුදු 15යි 24 අතර කලාපේ Gen Z සහ Gen X එකේ පහළ කොටස ගැන. තමුන්ගේ ඇස් ඉස්සරහ අපිට ඩොලර් ට්‍රිලියනයක වත්කමක් ගලාගෙන යනවා. නමුත් තමුන්ට ඒකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේ මිනිස්සු මේක දිහා බලාගෙන ඉන්න ඕනේ. තුන්වෙනි කාරණේ ඇත්තටම ගත්තට පස්සේ අපි කිව්වා වගේ ඊටාම දැඩි මේකක් තියෙනවා. මොකද්ද? දැඩි විරකියාවක් තියෙනවා සහ දැඩි දරිද්‍රතාවක් තියෙනවා. අපි දන්නවා තව එක ඉන්ඩෙක්ස් එකක් තියෙනවා, ගිනි ඉන්ඩෙක්ස් එක නැත්නම් ගිනි මාපාංකය කියලා එකක් තියෙනවා. ගිනි මාපාංකය කියලා කියන්නේ රටක ආර්ථික විෂමතාවමයින ඒකකය. හරිද? ගිනි එක රෆ්ලි 41.6ක්. මේ කලාපය ගත්තට පස්සේ විෂමතාව, ආර්ථික විෂමතාව අතිශයින්ම ඉහළ කලාප වලින් එකක් මේ තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ වරාය වලින් මේ අනමන හැමතැනින්ම හම්බෙන ආදායම ඉතා සුළු පිරිසක් අතරේ තමයි සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ. ඒක මිනිස්සුන්ට සාමාන්‍ය පොදු බහුජනතාවට ලැබෙන්නේ නැහැ. ඔය සමහර අපේ නියෝ ලිබරල් අදහස් දරන කට්ටිය නම් ඉතාම තදින් විශ්වාස කරන අදහසක් තියෙනවානේ මේ ට්‍රිකල් ඩවුන් ඉකොනොමි කියලා. ඒ කියන්නේ පොහොසතුන් පොහොසත් වෙනකොට ඒ මිනිස්සු වැඩි වැඩියෙන් වියදම් කරනකොට දුප්පතුන්ටත් ඒ සල්ලි යම් ප්‍රමාණයකට හම්බෙනවායි කියලා. එහෙම හම්බෙනවද නැද්ද කියලා ප්‍රශ්න කරන්න හොඳ අවස්ථාවක් තමයි මෙන්න මේක. අනිත් එක වැදගත්ම කාරණේ මේ රටේ කෑම වලින් 90%ක් ආනයනය කරන එක තමයි කරන්නේ. ලෝකලි එහෙම නැත්නම් තමුන්ගේ රට ඇතුලේ කෑම ආහාර පාන නිෂ්පාදනය කරන්නේ 10%යි. ඒ වගේම මේක සංචිත ගබඩා කරගන්නෙත් නෑ. ලෝකයේ ආහාර සංචිත අඩුම රටක්. යම්කිසි විදියකින් හෙට මොකක් හරි විදියක් වෙලා මේ සමුද්‍ර සංදිය වැහුනොත් එහෙම මේ මිනිස්සු සති ගානක් ඇතුළත ආහාර අර්බුදයකට යනවා. ඇයි මේක වෙලා තියෙන්නේ? ඔන්න දැන් තමයි පොඩ්ඩක් ඔය එහෙම මෙහෙන් ටිපර් එහෙම පාක් කරගන්න වටන වෙලාව. අපි කියනවා මේකට ඩුවල් ඉකොනොමි එකක්. එහෙම නැත්නම් ආර්ථිකයන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අර එක පැත්තක තියෙනවා රටේ ආර්ථිකය නිකන් හෙනම ලොකු තැනක තියෙනවා, අනිත් පැත්තේ තියෙනවා මිනිසුන්ගේ ආර්ථිකය ඊටාම් පහළ තැනක තියෙනවා. අපි කියනවා එක තැනකින් මේකට තියෙනවා පෝට් ඔන්ක්ලේව්. එහෙම නැත්නම් අර මොකද්ද මේකට මේ වරායට සීමා වෙච්ච පොඩි සීමිත කලාපයක්. ඇයි? ගොඩක් වෙලාවට මේකේ තියෙන ලොජිස්ටික්ස් අර ක්‍රේන් අනමනම් ඔපරේෂන්ස් ඔක්කොම මොනවද වෙලා තියෙන්නේ? මේ ඔක්කොම ඔටෝමේටඩ්. ගොඩක් ඒවා ඇත්තටම කියනවා නම් ඔටෝමේටඩ්. ඒ කියන්නේ යාන්ත්‍රීකරණය කරලා තියෙන්නේ. එතකොට මේවට අතිවිශාල ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේවට ඕන කරන්නේ ඊටාම කුඩා පුහුණු ශ්‍රමයක් තමයි ඕන වෙන්නේ. එතකොට රටේ මිනිස්සුන්ට මේකට ඇප්ලයි කරන්න බෑ. එතකොට අතිශය විශාල වටිනාකමක් තිබ්බට මිනිස්සුන්ට එකකින් රැකියාව නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඇත්තටම සල්ලි කොහෙටද යන්නේ? අන්න ඒක ඊළඟ ප්‍රශ්නේ. මේ වරාය වලින් හැමතැනින්ම හම්බෙන සල්ලි වියදම් වෙන්නේ, ලොකුම වියදම යන්නේ චීනෙන් ගත්ත ණයවල පොලි ගෙවන්න. අපි මේකට කියනවා ඩෙට් සර්විසිං. මෙච්චර ඩොලර් ට්‍රිලියන ගානක ආදායමක් හම්බෙන රටේ වාර්ෂික ආදායමෙන් අති විශාල ප්‍රමාණයක් යන්නේ චීන ණය ගෙවන්න. ඇයි? මේ වරායවල් හැදුවේ චීනෙන් ණය අරගෙන. ඉතුරු සල්ලි ටිකට මොකද වෙන්නේ? ඉතුරු සල්ලි වලින් අති විශාල ප්‍රමාණයක් රටෙන් 10%ක් 15ක් වගේ වන ඉතා සුළු පිරිසක් අතරේ තමයි සංකේන්ද්‍රණය වෙන්නේ. ඒ සල්ලි සාමාන්‍ය ජනතාව අතරට සංසරණය වෙන්නේ නැහැ. එතකොට තුන්වෙනි එක මොකද්ද? අපි දන්නා මේ වරාය ආශ්‍රිත ඉකොනොමික් සිස්ටම් එක නඩත්තු කරන්න නම් විශාල විදේශීය සම්පත් ප්‍රමාණයකුත් ඕන නැහැ. කියන්නේ කොන්ට්‍රැක්ටර්ස්ලා ඕන වෙනවා. ඊට අමතරව මොනවාද කන්සල්ටන්සි ෆර්ම්ස් ඉන්නවා. ඒතර මේගොල්ලන්ට සල්ලි ගෙවන්න වෙනවා. ඒතර ඇත්තට මේ කාරණා නිසා මේගොල්ලන්ගේ ඩොමෙස්ටික් රියැලිටි එක එහෙම නැත්නම් රට අභ්‍යන්තරයේ තත්ත්වය මොකද්ද? රැකියා නැහැ මිනිස්සුන්ට. අර ඉහළ දැනුතුන්ගේ අතර තියෙන සල්ලි සාමාන්‍ය මාජනතාවට සංසරණය වෙන්නේ නැහැ. ඊළඟට රටෙන් අතිවිශාල ප්‍රමාණයක් දුප්පත් වෙලා ඉන්නේ. ඒ මිනිස්සු අතරම අන්ඩර් ඩෙවලොප්මන්ට්, හියුමන් ඩෙවලොප්මන්ට් ඉන්ඩෙක්ස් එක ඉතාම අඩු වගේ එක තමයි තියෙන්නේ. ඊළඟට අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ කලාප මේ අංශවලට මේගොල්ලන්ගේ ආයෝජනයක් නැහැ. ඒ නිසා මොකද්ද වෙන්නේ? ඉතාම දැඩි ඉනීක්වලිටි එකක් එහෙම නැත්නම් විෂමතාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒතර එක පැත්තකින් ග්ලෝබල් ඉකොනොමි එක නැත්නම් මේගොල්ලන්ගේ මොකද්ද ගෝලීය ආර්ථිකයේ පැත්තෙන් මේගොල්ලෝ ගත්තට පස්සේ මේක නිකන් හෙන ලොකු ප්ලේයර් කෙනෙක් ලොකුට සල්ලි හොයනවා. නමුත් ජාතික ආර්ථිකයේ පැත්තෙන් ගත්තට පස්සේ මිනිසුන්ට කන්න බොන ටිකවත් නැති, රැකියාවක් නැති, විශේෂම තරුණ පරපුර ඊටම දරුණු විදියට අසහනයටපත් වෙලා ඉන්න රටක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. දැන් අපි කතා කරමු චීන ණය උගුල ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේ කතන්දරේ පටන් ගන්නේ 2010න්. පුරුදුයි වගේද? ඔව් නේද? 2010න් තමයි මේ කතන්දරේ පටන් ගන්නෙ. ජිබුටි වලට චීනෙන් ලෝන් දෙන්න පටන් ගන්නවා, ණය දෙන්න පටන් ගන්නවා. ඊටාම අඩු පොලියට, මුලින්ම අඩු පොලියට ටීසර් රේට්ස් වලට ණය දෙන්න පටන් ගන්නවා 2010 මුල් කාලේ. ඒ ණය අරගෙන මේගොල්ලෝ මොකද කරන්නේ? වරායවල් හදනවා.
හරිද? ඊළඟට රේල් පාරවල් හදනවා. නිදහස් වෙළඳ කලාප හදනවා. හරිද? මේ ලංකාව ගැන නෙමෙයි කියන්නේ ජිබුටි ගැන. හොඳට මතක තියාගන්න පටලවා ගන්න එපා. හරිද? එතකොට දැන් මේ ණය ගන්නකොට මොකද්ද වෙන්නේ? හිටු කියලා ණය දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න අහන්න නැතුව ණය දෙනවා. හැබැයි ගෙවන්න ගියාට පස්සේ කොන්දේසි වලින් තමයි වැඩේ ප්‍රශ්නයක් වෙන්නේ. මේ කතා කරන මොහොත වෙනකොට සමහර වාර්තාවලට අනුව ජිබුටි වල GDP එකෙන් නැත්නම් දලදේශීය නිෂ්පාදිතයෙන් 70%ක් විතරම චීන ණය වලට ගෙවන්න වියදම් වෙලා තියෙන තත්ත්වයක් තමයි උගත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේගොල්ලන්ගේ දැනට චීනට ගෙවන්න තියෙන ණය වල අවුට්ස්ටෑන්ඩින් එක නැත්නම් ගෙවන්න ඉතුරුලා තියෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.4ක් විතර තියෙනවා. එතකොට මේගොල්ලන්ට අපි දන්නවා අවුරුද්දකට සාමාන්‍ය ඩොලර් මිලියන 125ක් විතර වගේ නේ. ඒකෙන් මේ ඩොලර් බිලියන 1.4 ගෙවන්න කියලා කියන්නේ අවුරුදු 1000ක් විතර නිකන් මේගොල්ලෝ අවුරුදු 1500ක් විතර යනවා. ඒකෙන් විතරක් ණය ගෙවනවා නම්. ඊට අමතරව මේකේ තව කතන්දරයක් තියෙනවා. ඒ තමයි ජිබුටි විතරක් නෙවෙයි මේ චීන ණයගත ගොඩක් කටට මේක තමයි වෙලා තියෙන්නේ. මුලින්ම ඇත්තටම ණය දෙනවා. ඊට පස්සේ ඒ ණය වලින් අනිත් පැත්තට චීනෙම සමාගම් වලින් තමයි මේ ගොඩක් ඒවා නිෂ්පාදනය කරන්නේ. ඒකත් උඩ මතක තියාගන්න. ඔය වරායවල්, ගුවන් තොටුපළවල්, රේල් පාරවල් එහෙම හදන්න චීනෙන් ණය දුන්නට ඒ ණයවල එක කොන්දේසියක් තමයි ඒ ණය ගෙවලා ඔයාලට වෙන රටකින් අරගෙන සේවා ලබා ගන්න බෑ. ඔයා ඒකට ගන්න ඕනේ චීන සමාගම්ම තමයි. එතකොට ඒ සල්ලි ටික ආපහු චීන ඇතුළටම තමයි කරකැවෙන්නේ. හරි. එතකොට මොකද්ද වෙන්නේ? චීන ණය දුන්නා, මෙගා ප්‍රොජෙක්ට්ස් ටික හැදුවා, ණය ටික ගොඩ ගැහෙනවා. ඊට පස්සේ රෙවෙනියු එහෙම නැත්නම් සල්ලි හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ණය ගෙවා ගන්න බැරි වුණාට පස්සේ ඒවයි කන්ට්‍රෝල් එක චීනය අතට යනවා. එතකොට දැන් වෙනකොට උපයන ආදායම විතරක් නෙවෙයි අනාගතයේ උපයන ආදායම පවා චීනයට ගෙවන්න සිද්ධ වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මම නැවත කියනවා පටලවා ගන්න එපා ලංකාවත් එක්ක. ඊට අමතරව උපාය මාර්ගිකව සමහර දේවල් චීනට බාර දෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් වරායවල් වෙන්න පුළුවන්, ජෙටි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කඳවුරු වෙන්න පුළුවන්, ඉඩම් වෙන්න පුළුවන්. මේ දේවල් පවරා දෙන්න සිද්ධ වෙනවා. ඒක රටේ ස්වෛරී භාවයට ප්‍රශ්නයක් වෙනවා. අවසාන වශයෙන් මිනිස්සු තමයි මේකේ මිල ගෙවන්නේ. අනිත් පැත්තට මේක කිව්වයි කියලා කවුරුත් හිතන්න එපා මේ ඇමරිකාව මාර හොඳයි චීනය තමයි මාර නරක කියලා. චීනය දැන් මේ 2021 26 2010න් පස්සේ නැත්නම් 2005න් පස්සේ මේ කරමින් ඉන්නේ ඇමරිකාවේ 1700 ගණන් වල 800 ගණන් වල 900 ගණන් වල කරපු එකම තමයි එකම දේ ඇමරිකාව ඒ කාලේ කරාට වැඩිය හොඳට චීනය දැන් කරමින් ඉන්නවා. ඒ නිසා මේ චීන නරකයි ඇමරිකාව හොඳයි කියන්නේ එහෙම ලෑස්ති වෙන්න එපා. හොඳයි ඒකත් කියන්න ඕන. එතකොට ජිබුටි වල අපි තව එක වැදගත් කාරණයක් කතා කරන්න ඕනේ. ඒ තමයි වර්තමානයේ සහ අනාගතයේ කොහොමද මේගොල්ලන්ගේ අර අසල්වැසියොත් එක දින සම්මතා මොනවද කියලා පොඩ්ඩක් කතා කරන්න ඕන. අපි කලින් කතා කරා මේගොල්ලන්ගේ GDP එකෙන් එහෙම නැත්නම් දලදේශීය නිෂ්පාදිතයෙන් 70%ක් විතර දාපවතින්නේ ඉතියෝපියන් ට්‍රේඩ් එක මත. ඒතර ට්‍රේඩ් වොලියුම් එක පැත්තෙන් ගත්තට පස්සේ 95ක් විතර දාපවතින්නේ මේගොල්ලන්ගේ මේක මත. ඒ කියන්නේ සාමාන්‍ය පෝට් ෆීස් විතරක් ගත්තට පස්සේ එහෙම නැත්නම් වරායෙන් හම්බෙන ආදායම විතරක් ගත්තට පස්සේ අවුරුද්දකට ඇමරිකානු ඩොලර් 1.5ක් දෙකක් විතර වගේ එනවා. දැන් ඕන ගණන් සංසන්දනය කරන්න. අවුරුද්දකට වරායවල වලින් හම්බෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5යි. හැබැයි අවුරුද්දකට චීනෙට ණය ගෙවන්න තියෙනව කොච්චරද? ඩොලර් බිලියන 1කට හැපැත්ත ණය ගෙවන්න තියෙනවා. ඒක අන්තිමට ඉතුරු වෙන්නේ කොච්චර පොඩද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට හැබැයි ඉතියෝපියාව කැමති වෙන්නෙත් නැහැ මේ කතා කරන මොහොත වෙනකොට මේගොල්ලෝ මතම ඩිපෙන්ඩ් වෙලා ඉන්න. ඒතර ඉතියෝපියාව මේ කතා කරන මොහොතේ බර්බරා MOU එකක් සයින් කරලා ඒ කියන්නේ බර්බරා කියලා වරායක් තියෙනවා. ඇත්තට මෙහා පැත්තේ සෝමාලියාවේ පහළ තියෙන මේ සෝමාලියාවත් එක්ක මේගොල්ලෝ ඇත්තට පොඩි කතන්දරයක් පටන් අරගෙන තියෙනවා. එතකොට සෝමාලියාවත් එක්ක මේ කියන කතන්දරේ කරගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඇත්තටම ජිබුටි වලට මේ හම්බෙන අති විශාල ආදායමක් නැති වෙලා යනවා. එතකොට බර්බරා කියලා අපි දන්න සෝමාලිලන්ඩ් කියලා වෙනම රටක් තියෙනවා. අපි දන්න සෝමාලියාව මේ කතා කරන මොහොතේදී දෙකට බෙදිලා තියෙන්නේ. එක පැත්තක තියෙනවා සෝමාලියාව, ඊළඟට අනිත් පැත්තෙන් තියෙනවා සෝමාලිලන්ඩ් කියලා වෙනම අවිගත් හමුදා පිරිසක් වෙනම පොඩි රටක් මේන්ටේන් කරමින් ඉන්නවා. ඒ රට එහෙම ලෝකෙ ලොකුට අනිත් රටවල් එහෙම රටක් කියලා පිළිගන්නේ නැහැ. සෝමාලිලන්තය කියන එක ඇත්තටම පිළිගන්නේ ගොඩක් වෙලාවට මේ ඊශ්‍රායල් ඇමරිකානු අක්ෂය තමයි. එතකොට ඊශ්‍රායලය ගත්තට පස්සේ එතන ඊශ්‍රායලය තමයි සෝමාලිලන්තයට ලොකුටම සපෝට් කරන්නේ. ඒකත් කියන්න ඕනේ. එතකොට ඒ පැත්තෙන් වෙනම කතාවක් වෙනවනම් මෙතන පල්ලෙහින් තියෙන බර්බරා වරායට આવොත් එහෙනම් මොකද වෙන්නේ? සෝමාලියාවේ මේ සෝමාලිලන්ඩ් වල තියෙන බර්බරා වරායට ගියොත් එහෙම මාරු කරන්න සිදු වුණොත් නැත්නම් ඉතියෝපියාව තමන්ගේ ට්‍රැෆික් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එතනින් කපා ගන්න ගියොත් එහෙම ජිබුටි වලට සැලකිය යුතු ආදායමක් අහිමි වෙනවා. එතකොට අනිත් පැත්තට සෝමාලියාවට තවත් යාළුවෙක් අලුතෙන් සෙට්ල්ලා ඉන්නවා. ඒ තමයි එරිත්‍රියාව. හරිද? එතකොට මතක තියාගන්න preventing Somalia's unity prevents an unrecognized Berbera competitor. ඔන්නෝම තත්ත්වයක්ත් තියෙනවා. ලෝකේ රටක් වශයෙන් පිළිගන්නවද නැද්ද කියන කතන්දරේ රදාපවතින තව කාරණා මත. අහවල් රට තෝරගත්තොත් අර අහවල් රටේ ස්වෛරීත්වය පිළිගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමුන්ගේ රටේ ආර්ථිකය අනුව. ලෝක දේශපාලනය එහෙම තමයි. සාධාරණ අසාධාරණට වඩා වැදගත් වෙන්නේ තමුන්ට රැකෙන්න පුළුවන්ද කියන එක විතරයි. එතකොට එරිත්‍රියාව
ඒකත් කියන්න එපා. එරිත්‍රියාව එහා පැත්තෙන් ඉන්නවා. ඒ තමයි අර පරණ නිකන් අර පාරම්පරාගත මේ පාරම්පරික හතුරා කිව්වත් අවුලක් නැහැ. හැබැයි මෙතන දැන් ජිබුටි වලට බය වෙන තව හේතුවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ රටවල් තුන ඊජිප්තුවයි සෝමාලියාවයි එරිත්‍රියාවයි අතර අලුතෙන් අත්සන් කරලා තියෙන MOU එක. මොකද මේකත් එක්ක මතක තියාගන්න පොඩි දේශීය ප්‍රශ්නකුත් තියෙනවානේ. රාස් ඩොමේරියා කියලා මේ කලාපයක් තියෙනවා. මේකට ඇත්තටම අන්රිසෝල්ඩ්. එහෙම නැත්නම් දැනට විසඳාගෙන නැගිට නැති පොඩි දේශීය මාර්බුදයකුත් තියෙනවා. එතකොට මේ ඊජිප්තුවයි සෝමාලියාවයි එරිත්‍රියාවයි ගහන මේ ට්‍රයිපාටයිට් agreement එක එහෙම නැත්නම් මේ විසුම ගැන ජිබුටි සෑහෙන කලබලෙන් ඉන්නේ. ජිබුටි වල දැනට ඉන්න ජනාධිපතිවරයා මතක තියාගන්න එතුමා අවුරුදු 25ක් විතර දැන් බලේ ඉන්නවා ඈ. හොඳටම එහෙම ඡන්ද කරන හොඳට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී එහෙම තියෙන රටක්. එහෙම තමයි ඈ. දැන් ඇමරිකානු ඔය ඇමරිකාව ප්‍රංශය ජපානය වගේ ලෝකේ ඩෙමොක්‍රසි එක මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ටිප්පෙටම රකින්නවා කියලා කියන රටවල් අර ඒ රටේ ඉන්න ජනාධිපතිවරයා අවුරුදු 25ක් විතර බලේ ඉන්න එක ගැන සද්දයක් නැහැ හොඳේ. එහෙම වෙනවා. එහෙම තමයි. හරිද? ඉතින් ඕවා කියනකොට මතක තියාගන්න ලංකාවේ ඇත්තටම අවුරුදු 10 15 වගේ සමහර කට්ටිය ඉන්න තිබුණායි කියන එක. හරි. සමහරට ලංකාවේ ඡන්ද නැති වෙන්න තිබුණා කියන එක මතක තියාගන්න. කාටවත් මේ ප්‍රශ්නයක් නෙමෙයි ඈ. ඒතර තමුන්ගේ වාසියට මේ ප්‍රශ්න නෙමෙයි. ඒතර එතුමා ඔය කියන ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව ප්‍රසිද්ධිය මේ ගැන සැකපහර කරලා තිබුණා. ඇයි මේක මොගඩිෂු වල තියන්නේ නැතුව ඇයි මේක අස්මාරා වල තිබ්බේ කියලා. ඇයි ඕගලන්ට මේක අස්මාරාවලම තියන්න ඕනකම තිබ්බේ කියන එක සම්බන්ධව. ඉතින් මේ කලාපෙත් පොඩි මේ වගේ අපි කිව්වා වගේ පොඩි යම් භූදේශපාලනික අර්බුද කීපයක් තියෙනවා. හැබැයි ඉතින් ඉතියෝපියාවේ යම් කිසි දවසක අනිත් පැත්තට කිව්වොත් එහෙම සෝරි අපි මෙච්චර කල් ඕගලන්ට අපිට දීපු සපෝට් එකට බොහොම ස්තුතියි. අපි හෙට ඉඳන් වෙන වරායක් හොයාගන්න කිව්වොත් එහෙම පහුවෙන්දට ජිබුටි කියලා කියන ඇත්තටම මේ ලෝකෙ මිහිපිට තියෙන අපාය බවට පත් වෙනවා. දැන් එහෙම නැහැ කියලා නෙමෙයි කියන්නේ. නමුත් අඩුවානේ දැන් නිකන් කඩදාසියේ පේන්න හරි නිකන් හොඳට තියෙනවානේ. ඒ ටිකත් නැති වෙලා යනවා. අපි මේකේ ඩිජිටල් කේබල්ස් ගැන කතා කරමු නැතිනම් පොඩ්ඩක් ඒකත් කියන්න ඕන. ගොඩක් දෙනෙක් නොදන්න කාරණයක් තියෙනවා. ඒ තමයි ජිබුටි තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ කලාපේ සර්වර් රූම් සෙන්ටර් එක. ඇයි මේක වැදගත් වෙන්නේ? අපි දන්නවා මෙන්න මේ රතු මුහුද හරහා යන අති විශාල කේබල් පද්ධතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක හරහා නැවුත් යනවා. ඒතර නැව් නැංගුරන් නැවීම නිසා ගොඩක් වෙලාවට මේ කේබල්ස් වලට හානිකර සිද්ධි වෙන්න පුළුවන්. අපි දන්නවා ඒ වගේ සිද්ධි මීට කලින් වෙලා තියෙනවා. හරිද? මෙහා පැත්තේ ටයිම්ලයින් එක බලන්න දීලා තිනවා 2024 මාර්තු මාසේ කේබල් 4ක්. ඒ කියන්නේ MV රූබිමා කියන නෞකාවේ නැංගුරම නිසා කේබල් 4ක් CCOM1 AE1 ආදී වශයෙන් කේබල්ස් 4ක් කැඩිලා ගියා. ඒකෙන් ඇත්තටම ලෝක ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකට සෑහෙන බලපෑමක් වුණා. 2025 සැප්තැම්බර් මාසෙත් මේ වගේම ප්‍රශ්නයක් වුණා. කේබල් 15ක් ඩැමේජ් වුණා. ඒකත් එක්ක ඉන්දියාව සහ යුරෝපය අතර තියෙන ලේටන්සි එක අපි දැන් කියනවා ඉන්ටර්නෙට් ස්පීඩ් චෙක් කරන කට්ටිය දන්නවා ලේටන්සි එක නැත්තම් ලැග් එක අති විශාල ප්‍රමාණයකට ඉහළ ගියා. 2026 පෙබරවාරි මාසෙත් ඇත්තට මේ වගේ ප්‍රශ්නයක් වුණා. හරි. එතකොට ඒ වගේ දැන් මේ මේ ප්‍රශ්න හූතීන් විශේෂයෙන්ම තරජනය කරලා තිබුණා කේබල් කපනවා කියලා. ඒත් ඒකත් එක්ක මේ කතා කරන මොහොතේනට යුරෝපියන් යුනියන් එක දැන් වෙනකොට ජිබුටි වල තමුන්ගේ වෙන ඔපරේෂන් එක ફોකස් කරලා තියෙනවා මේ අන්තර්ජාල පද්ධතිය ආරක්ෂාව සඳහා. එතකොට ජිබුටි තමයි අපිට කියන්න පුළුවන් මේ කලාපයේ සර්වර් රූම් එක කියලා. මොකද අර යන කේබල්ස් වල ගොඩක් ලෑන්ඩින් ස්ටේෂන්ස් තියෙන්නේ මේකේ. හරි. එතකොට චීනය ඇමරිකාව ආදී වශයෙන් ගොඩක් රටවල් මෙන්න මේ තමුන්ගේ ඒ අදාළ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකට අදාළ ඒ මොනිටරින් ස්ටේෂන් සහ විශේෂයෙන්ම කේබල් මේන්ටනන්ස් ස්ටේෂන් මේන්ටනන්ස් රිලේ ස්ටේෂන්ස් ඔක්කොම ටික මේන්ටේන් කරන්න මෙතන. එතකොට වැරදිලා හරි කේබල් ඩිස්රප්ෂන් එකක් වුණොත් එහෙම කේබල් එකක් එහෙම කපලා ගියොත් එහෙම ජිබුටි වලට ප්‍රශ්නයක් වෙනවා. ඒක මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙනවා. මේ කේබල් සිස්ටම් සම්බන්ධයෙන් වෙන මම පොඩි සමරි එකක් ටේබල් එකක් දාලා තිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නම් උනන්දු කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න. දැන් අපි කතා කරන්න යන්නේ යේමනය ගැන. යේමනය ගැන නම් ඉතින් ඇත්තටම කියනවා නම් හොඳක් කියලා කියන්න දෙයක් නැහැ. නරකක් තමයි කියන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් මේගොල්ලන්ගේ ඕවිව් එක පොඩ්ඩක් බලාගෙන ඉමු. රට වශයෙන් ගත්තට පස්සේ ලෑන්ඩ් සයිස් එක ගත්තට පස්සේ භූමිය ප්‍රමාණය වර්ග කිලෝමීටර් 5,27970ක් තියෙන වර්ග කිලෝමීටර. කම්පැරිසන් ලංකාව කියලා කියන්නේ වර්ග කිලෝමීටර් 66100යි. හරිද? එතකොට ජනගහනය ගත්තට පස්සේ මිලියන 33.2ක් ඉන්නවා. ලංකාව වගේ නම් මිලියන 22.4යි. 23.1යි දැන් සම වෙන. අලුත්ම දත්තේ 23.1යි. එතකොට ඊටාම කඳුකර කලාපයක් අපේ දැන ඉරානය වගේම තමයි ඊටාම කඳුකර කලාපයක් භූෂමතාවතින් ඊටාම මේ වෙනස්කම් තියෙන විපර්යාස තියෙන කලාපයක්. GDP එක ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? මේගොල්ලන්ගේ තියෙනවා US ඩොලර්ස් බිලියන 25.1ක ආර්ථිකයක් තියෙනවා. ආර්ථික වර්ධන වේගය නම් ඇත්තටම කියනවා නම් 2.1යි. මේක ටික ටික අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. එතකොට මේක ඇවිල්ලා ආණ්ඩු දෙකක රටක්. එක පැත්තකින් මෙන්න මේ සනා කියන නගරය කේන්ද්‍ර කරගත්ත ඩිෆැක්ටෝ එහෙම නැත්නම් කඩදාසිය මොනවා තිබ්බත් ඇත්තටම බලෙහිමි කණ්ඩායම ඉන්නවා. ඒ තමයි හූති. එහෙම නැත්නම් මේකට කියන අන්සලා මේ හූති
කරන් මේ අන්සලා කණ්ඩායම අන්සල්ලාහ් කණ්ඩායම කියලා මේකට කියන්න පුළුවන්. මේගොල්ලෝ ඇත්තටම බොහොම පැහැදිලි ඉරානයෙන් තමයි සපෝට් කරන්නේ. එතකොට මේගොල්ලන්ගේ වෙනම තියෙනවා මේක ඇත්තටම ආණ්ඩුවක් වශයෙන් ලෝක පිළිගන්නේ නැති වුණාට සුප්‍රීම් පොලිටිකල් කවුන්සිල් කියලා එකක් තියෙනවා. මේගොල්ලෝ ඇත්තටම මහ්දි අල් මෂාත් කියන පුද්ගලයාගේ නායකත්වයට තමයි තියෙන්නේ. ඒතර මේගොල්ලන්ගේ අතේ තමයි යෙමනේ අගනුවර තියෙන්නේ සනා. ඊට අමතරව මේක සනා කියලාකොට මේක ඇත්තටම සනා කියලා තමයි කඩලා තමයි කියන්න ඕන හරියටම කියනවා නම් මම ඉතින් එහෙම කියන්නේ මේක අපේ ප්‍රොනවුන්සියේෂන් එකට අදාළ නැති හින්දා අරාබි කරේ ඉන්න අපේ කට්ටිය නම් හරියටම දන්නත් මේක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා. ඒතර විශේෂයෙන් මේගොල්ලන්ගේ ජනගහනයෙන් 70%ක් 80ක් විතර ඉන්නේ මෙන්න මේ හූතින්ගේ පාලනය යටතේ. එතකොට මේක ඇත්තටම අපි කියනවා හයි ෆන්ක්ෂනින් මිලිටරි ස්ටේට් එකක්. එහෙම නැත්නම් අර සාමාන්‍ය හමුදා විශ්ින් පාලනය කරන හමුදා ආණ්ඩුවකට එහා ගිය හමුදා රාජ්‍යයක් කියලා කිව්වත් වැරද්දක් නැහැ. එතකොට මේගොල්ලෝ බොහොම පැහැදිලි ඉරානෙත් එක්ක ලයින් වෙලා ඉන්නේ. එතකොට කඩදාසිය පවර එක තියෙන කට්ටියකුත් වෙනම ඉන්නවා. ඒ තමයි PLC එක. එහෙම නැත්නම් ප්‍රෙසිඩෙන්ෂල් ලීඩර්ෂිප් කවුන්සිල් කියලා එකක් ඉන්නවා. මේක තමයි එක්සත් ජාතීන්ගෙන් පිළිගන්න ලෝකේ රටවල් එහෙම පිළිගන්න ආණ්ඩුව බවට පත් වෙලා තියෙන. මෙතන ඉන්නවා මිනිස්සු 8 දෙනෙක්ගේ පුද්ගලයන් 8 දෙනෙක්ගේ සමුළුවකින් එහෙම නැත්නම් පොඩි මණ්ඩලයකින් තමයි පාලනය වෙන්නේ. ආචාර්ය රෂාද් අල් අලිමි කියලා පුද්ගලයෙක් තමයි මේක පාලනය කරන්නේ. ඒතර පෙබරවාරි මාසේ දැන් මේ මාස දෙකකට කලින් මේගොල්ලන්ගේ අලුත් කැබිනට් එකපත් වුණා. අලුත් ප්‍රයිම් මිනිස්ටර් ෂයා අල් සන්දානි කියන පුද්ගලයා යටතේ ඉතිහාසයේ පළවෙනි වතාවට කාන්තාව 3 දෙනෙකුත් මේකට පත් වෙලා ඉන්නවා. ඒවත් SMS තනතුරු නෙවෙයි. ඒ තමයි ප්ලෑනින් ලීගල් අෆෙයාර්ස් සහ විමෙන්ස් අෆෙයාර්ස් කියන දෙක. විමෙන්ස් අෆෙයාර්ස් නම් කොහොමද කාන්තාවකට දෙනවා කියලා හිතුවොත් එහෙම ප්ලෑනින් එහෙම නැත්නම් සැලසුම් කරන සහ ලීගල් අෆෙයාර්ස් නීති කටයුතු කරන පදවි දෙක කාන්තාවන්ට දීමත් ඇත්තටම සැලකිය යුතු දෙයක්. හැබැයි ඉතින් ඔය කොයි ප්‍රගතිශීලී මේක කතා කරත් වැඩක් නැහැ. මේගොල්ලෝ ඇත්තටම ඊටාම අති විශාල දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්නේ. රටේ ජනගහනයෙන් 30% විතර වගේ තමයි මේගොල්ලන්ගේ පාලනය යටතේ තියෙන්නේ. එතකොට මේගොල්ලෝ ඇත්තටම සෞදි අරාබිය මත තමයි යැපෙන්නේ. අසල්වැසි සෞදි අරාබිය මත. ඒ ඇරෙන්න මේගොල්ලන්ට වෙන යැපෙන්න ක්‍රමයක් නැහැ. එතකොට ඩී ෆැක්ටෝ සහ ඩී ජූරේ කියන වචන දෙකේ වෙනසත් ඔකත් එක්කම කතා කරමු. ඩී ජූරේ කියලා කියන්නේ අර නීතියට අනුව හරිනම් කඩදාසිය කියන එක. ඩී ෆැක්ටෝ කියලා කියන්නේ ඇත්තටම. එහෙම නැත්නම් අර භූමියේ සත්‍යය කියන එක. ඒකත් එක්කම ඉඳන් කියන්න ඕන මේගොල්ලන්ගේ මේ යෙමනේ කියලා කියන්නේ මේ රටේ ඇත්තටම අර ලංකාවේ වගේම පොඩි වෙනම ජනමාර්ගිකව වෙන රස්තර වලට කැඩිච්ච පොඩි ගෝත්‍රික සහ කියන අවුරුදු 10 ගණක් එහාට විසිර යන විහිද යන දැඩි වෙනම ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඒව ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ. මේ කතා කරනකොට මේගොල්ලන්ගේ ඩොක්ට්‍රයින් එක එහෙම නැත්නම් මේගොල්ලන්ගේ නියාමන මූලධර්මයේ බවට පත් වෙලා තියෙන්නේ මැරිටයිම් එක්ස්ටෝර්ෂන්. ඒ කියන්නේ කෙලිම මුහුදු කප්පම්. තේරෙන භාෂාවෙන් කියනවා නම් මුහුදු කොල්ලකාරී ප්‍රතිපත්තිය. හරි. එතකොට GDP එක කඩාගෙන වැටලා තියෙන මේ කතා කරන මොහොත වෙනකොට යුද්ධ ආර්ථිකය විතරයි තියෙන්නේ. කියන්නේ පිටරටින් එවන සල්ලි ටික තියෙනවා, තෙල් වල සල්ලි ටික තියෙනවා. ඊට අමතරව අර පැහැර ගන්න දේවල් තියෙනවා. ඊට අමතරව ඉරානයෙන් සපෝට් කරන සපෝට් එක තියෙනවා. එතකොට ජනගහනයෙන් 70%ක් ඉන්නේ ඊටාම ඉහළ ඇසිස්ටන්ස් එකක් නැත්නම් ඊටාම ඉහළ ජාත්‍යන්තර මේ අවධානයක් එහෙම නැත්නම් ජාත්‍යන්තර උදව් අවශ්‍ය කරන වෙලාවක විශේෂයෙන්ම අපි කියනවා මේ දකුණු දිග කලාපයේම ඊටා විශාල දැඩි අර්බුද ගොඩක් තියෙනවා. එක පැත්තකින් ඇත්තටම උතුරු දිග පළාතේ ඇත්තටම සයිදි හයිලන්ඩ්ස් එහෙම නැත්නම් සයිදි කඳුකර කලාපයේ තියෙනවා. ඒකට දකුණු දිග කලාපේ වෙනම අර සුන්නි කට්ටිය විතරක් සුන්නි කට්ටිය බහුතරයක් ඉන්න ශාෆි කෝස්ටල් ප්ලේන් එක තියෙනවා. නැත්නම් අර වෙරළබඩ කලාපයේ තියෙනවා. ඒතර කඳුකර සහ වෙරළබඩ කලාපයේ අතර පොඩි වෙනම ප්‍රශ්නයක් මේගොල්ලන්ගේ තියෙනවා. ඒක ඇත්තටම ඓතිහාසික පැත්තට ප්‍රශ්නයක්. රටක් වශයෙන් ගත්තම නම් කියනවා නම් ඇත්තටම කඳුළු දොරටුවට වැඩිය කඳුළු රාජ්‍යය කිව්වත් කමක් නැහැ. වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් එක පවා මේ කතා කරන මොහොතනකොට අතහැරලා දාන මට්ටමට ඇවිල්ලා ඉන්නේ. මේක තවදුරටත් මේන්ටේන් කරන්න බෑ කියලා. මොකද ජනගහනයේ මිලියන 22කට අධික ප්‍රමාණයක් මේ කතා කරන මොහොත වෙනකොට දවසින් දවස කියන්නේ ඊළඟ දවස ගෙවා ගන්න බැරි මට්ටමට පත් වෙලා ඉන්නවා. මේක ඊටාම කෙටි කාලයක් ඇතුළත මේක පුපුරලා යන්න පුළුවන් ජනගහන බෝම්බයක් කියලා කිව්වත් කමක් නැහැ. මම මේ අරන් තියෙන අල් ජසීරා එකෙන් දාලා තියෙන මැප් එක කවුද මොන පැත්තද පාලනය කරන්න කියන එක රතු පාටින් දාලා තියෙන තැඹිලි පාටින් දාලා තියෙන දුබුරු පාටින් දාලා තියෙන හූති පාලනය යටතේ පවතින ප්‍රදේශ. ඊළඟට මේ තාරෙක් සලේගේ නැෂනල් රෙසිස්ටන්ස් ෆෝස් එහෙම නැත්නම් NRF කියන එක පාලනය කරන කොටස තමයි දම් පාටින් තියෙන්නේ. නිල් පාටින් තියෙන ඇත්තටම සදර්න් ට්‍රාන්සිෂනල් කවුන්සිල් කියන එක STC කියන එකෙන් පාලනය කරන ප්‍රදේශය. ඊළඟට ඇත්තටම නිල වශයෙන් තියෙන ගවර්න්මන්ට් එකේ පාලනය කරන කොටස තමයි කොළ පාටින් තියෙන. ඒතර ඒක ඇත්තටම අදාන් වල තමයි ඒගොල්ලන්ගේ දැනට බේස් එක තියාගෙන ඉන්නේ. නමුත් ඇත්තටම ගත්තට පස්සේ ජනගහනයෙන් බහුතරය ඉන්නේ මෙන්න මේ දුබුරු පාට කලාපේ. මෙන්න අනිත් පැත්තේ ඊට එහා පැත්තේ මැප් එකේ තියෙන මොකද්ද? acute food insecurity එහෙම නැත්නම් මේ ජනතාවට මේ මොහොතේ
මේ නිශ්චිත මොහොතේ පවා ආහාර අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. පල්ලෙහි මැප් එක තියෙනවා බලන්න ආහාර අර්බුදයක ෆේසස් ටික දාලා තියෙනවා. ෆේස් 1 2 3 කියලා. කොළ පාටින් තියලා කියන්නේ ඇත්තටම කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් ලොකු ප්‍රශ්න නැහැ. මිනිසුන්ට කිසිම අර්බුදයක් නැහැ. එහෙම කොච්චරක් ජනගහනයක් ඉන්නවද? 21යි. ඊළඟට දැනට ආහාර අර්බුදයකට මුහුණ දීලා කියන්නේ දවසකට එක වේලක්වත් අඩුතරම් මගහරට සිද්ධලා ඉන්නවා ජනගහනයේ 30ක් කහ පාටින්. බලන්න මැප් එකේ කහ පාටවත් කොළ පාටවත් නැහැ. පොඩි පොඩි ඩොට් තමයි තියෙන්නේ. ඒව හොයන්නවත් නැහැ. ඉතුරු ඔක්කොම ටික ඉන්නේ කොහෙද? ඉතුරු ඔක්කොම ටික ඉන්නේ ෆේස් 3 සහ ෆේස් 4 වල. ෆේස් 3 කියලා කියන්නේ ඇත්තටම ක්‍රයිසිස් එකක්, අර්බුදකාරී අවස්ථාවක් කියන එක. ෆේස් 4 කියලා කියන්නේ එමර්ජන්සි. ඇත්තටම එමර්ජන්සි එකක් තියෙනවා, ෆුඩ් එමර්ජන්සි එකක් තියෙනවා. නමුත් ලෝකයේ අනිත් රටවල වලටවත් එහෙම නැත්නම් ජාත්‍යන්තර සංවිධාන වලටවත් මේගොල්ලන්ට අවිලා උදව් කරන්න විදියකුත් නැහැ. මොකද හූතිලත් එක්ක ඒ වැඩේ කරන්න බෑ. ඒ නිසා. එතකොට අපි හූතිල ගැනත් පොඩ්ඩක් අපි නිකන් කතා කරලා ඉන්න ඕනේ. මේ තමයි අන්සාර් අල්ලාහ්. එහෙම නැත්නම් මේ අල්ලාහ්ගේ මොකද අර අපි කියන ගයිඩින් එමිනන්ස් කියන ප්‍රින්සිපල් එකට ඒ කියන්නේ ඇත්තටම නම හූති කියලා කොට අන්සාර් අල්ලාහ් කියන එක තමයි ඒගොල්ලන්ගේ අර සංකේතය බවට පත් වෙලා තියෙන. ඒගොල්ලන්ගේ ඇත්තටම ඒක දැන් වෙනකොට මොකද්ද වෙන්නේ? මේගොල්ලෝ අපි දන්නවා සයිදි රිවයිවලිස්ට් මූව්මන්ට් එක තමයි මේගොල්ලන්ගේ නම. ඒකේ ආරම්භය පටන් ගන්න තැන 1990 ගණන් වල තමයි මේක පටන් ගන්නෙ. අපි කතා කරා අර සයිදි මවුන්ටන්ස්. එහෙම නැත්නම් සයිදි කඳුකර කලාපයෙන් තමයි මේගොල්ලන්ගේ මූලය තියෙන්නේ. එතකොට මේක ඉරානයත් එක්ක තමයි ලං වෙලා ඉන්නේ. මේගොල්ලන්ගේ නායකයා වශයෙන් සැලකෙන අබ්දුල් මාලික් අල් හවුති කියන කෙනා. එතකොට මෙයා සාමාන්‍ය වැඩිපුර සමාජයේ මුණ දෙන කෙනෙක් එහෙම නෙවෙයි. හැබැයි බොහොම කැරිස්මැටික්. එහෙම නැත්නම් බොහොම ආකර්ශනීය පර්සනැලිටි එකක් තියෙන චරිතයක් වශයෙන් තමයි හැඳින්වෙන්නේ. අර ට්‍රම්ප්ට වගේ තමයි කියන්නේ අර අදහන මිනිස්සු එයාව අදහන මට්ටමේ තත්වයක් තමයි තියෙනවා කියලා කියන්නේ. කී දෙනෙක් ඉන්නවද කියලා ගත්තම පොඩි ගානකුත් නෙමෙයි. සාමාන්‍ය ලක්ෂ 3 සිට 5 දක්වා ප්‍රමාණයක් ඉන්නවා. ඒක ඇත්තටම බහුතරයක් ඉන්නවා. කෝ මිලිටරි එක සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර ඉන්නවා. තව ලක්ෂ 2ක් විතර ඉන්නවා. ඒගොල්ලන්ගේ ට්‍රයිබල් නෙට්වර්ක් එක. එහෙම නැත්නම් අර ඒගොල්ලන්ගේ තව වැඩිපුර අර අමුතර එකතු වෙන අමතර බට කණ්ඩායම ඔක්කොමත් එක්ක ට්‍රයිබල් නෙට්වර්ක් එකකුත් වෙනම ඉන්නවා. ඔක්කොම ලක්ෂ 5ක් විතර. එතකොට ජිබුටි වල සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපි ගත්තොත් අපි දැක්කා මිලියනයනේ හිටිය පොපියුලේෂන් එක. ඒතර යේමනේ ඉන්නවා මිලියන ඒ වගේ 12 ගුණයක් ඒ කියන්නේ ඒ වගේ 12 ගුණයක් 15 ගුණයක්. ඒ කියන්නේ මිලියන 12ක් 15ක් විතර හූති පාලනය යටතේ පරිපාලනය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජනගහනයේ 70ක 80ක් ඉන්නේ මේගොල්ලෝ යටතේ. ඒතර මේගොල්ලන්ට අපි දන්නවා තියෙන මිසයිල් වෙනම මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් එකක් චාමර සහ දමිත් නෙක්ස්ට් වොච් එකේ ග්ලෝබල් වොච් එක හරහා අපි කරලා තියෙනවා. අපි මේක නැති වෙන කතා කරලා තියෙනවා. ඒ නිසා මේකට මේ වෙලාව ගන්න නැහැ. එතකොට මේකට අපි කියනවා asymmetric warfare කියලා. ඒ කියන්නේ අර මුහුණට මුහුණ හමුදාව ගැටිලා කරන සටනක් නෙවෙයි. මෙතන තියෙන්නේ මොකද්ද? අර සංගවී සිට කරන ලද්දා වූ පහර දීම් සහ මේක නිසා අනිත් පැත්තට එක ඩ්‍රෝන් එකකට ඩොලර් 20000ක් නම් වියදම් වෙන්නේ. ඉන්ටර්සෙප්ටර් මිසයිල් එකකට ඩොලර් මිලියන 2ක් විතර වියදම් වෙනවා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. අනිත් එක මේගොල්ලන්ගේ හූති මිසයිල් වලට දැන් මේ අලුතෙන්ම තියෙන තත්ත්වය තමයි මේගොල්ලන්ගේ රේන්ජ් එක අපි කලින් හිතුව හිසාම කලින් ලෝකයේ අතර පිළිගත්තේ මේක කිලෝමීටර් 500ක් විතර වගේ කියලා. දැන් වෙනකොට කිලෝමීටර් 2600ක දුරටත් පහර දෙන්න පුළුවන් කියලා මේගොල්ලෝ ඔප්පු කරා. මේ ළඟදී දියේගෝ ගාෂියා වලට පහර දෙන්න ගත්ත උත්සාහදී පහර දී ගන්න බැරි වුණා. ඒක වෙනම කතාවක්. නමුත් කිලෝමීටර් 2600ක් දුර මිසයිලයක් තිබ්බා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒ ඇවිල්ලා අහසේ කරන සටන. මුහුදේ කරන සටන තමයි භයානක මේක. මොකද මේගලන්ට ඕනම වෙලාවක කේබල් ටික කපලා දාන්න පුළුවන්. ඊට අමතරව මේකේ අපි දන්නවා සී මයින්ස්. එහෙම නැත්නම් මුහුදේ පාවෙන බෝම්බ සහ මුහුදේ වලලපු බෝම්බ මයින් සිස්ටම් එකක් දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එක නැවක්වත් යන්න ඕනේ නැහැ. එක නැවක්වත් කිල්ලන්න ඕනෙත් නැහැ. හරිද? නැව් යන්නේ නැහැ ඊට පස්සේ. එතකොට මේකත් එක්ක මේගොල්ලන්ට මොකක්ද ඕනේ? ඔක ඊළඟ ප්‍රශ්නේ. හූතිලට ඇත්තටම මොකක්ද ඕනේ? ඒගොල්ලන්ට අංක එකට ඕනේ ජාත්‍යන්තර පිළිගැනීම. ඒගොල්ලෝ අර මේ PLC එක නැත්නම් ප්‍රෙසිඩෙන්ෂල් ලීඩර්ෂිප් කවුන්සිල් කියන එක පිළිගන්න. ඒගොල්ලෝ කියන අපි තමයි ඇත්තටම යෙමනේ නියම පාලකයෝ. අපි තමයි ජනතාවගෙන් 70ක 80ක් පාලනය කරන්නේ. අපි තමයි වරාය පාලනය කරන්නේ. අපි තමයි අහස පාලනය කරන්නේ. අපි තමයි පොළොව පාලනය කරන්නේ. අපි තමයි මුහුද පාලනය කරන්නේ. ඒ නිසා අපිට තමයි පාලනය අයිති වෙන්න ඕන කියන එක. සහ මේගොල්ලන්ට ඇත්තටම ඕන කරන්නේ මේ රටම අර යුනිෆයිඩ් කොරානික් වේ. කියන්නේ කුරානයේ මත පදනම් වූ වෙනම ආගමික ප්‍රින්සිපල්ස් නැත්නම් ආගමික මූලධර්ම මත පදනම් වූ සිස්ටම් එකක් මත රට පවත්වාගෙන යන එක තමයි මේගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේගොල්ලන්ගේ වෙනම SPC එකක් එහෙම නැත්නම් සුප්‍රීම් පොලිටිකල් කවුන්සිල් එකක් තියෙනවා. අර ඉරානයේ වගේම තමයි. එහෙම කවුන්සිල් එකකින් රට පාලනය කරන සිස්ටම් එකක් තමයි මේගොල්ලන්ගේ දැනට තියෙන්නේ. ඒතර ඒක කරන්න මේගොල්ලන්ට අයිඩියොලොජිකලි ගත්තට පස්සේ බොහොම පැහැදිලි ඉතින් ඔබ්වියස්ලි මේගොල්ලෝ ඊශ්‍රායලට විරුද්ධයි. සෞදි අරාබියට විරුද්ධයි. පොදුවේ ගත්තට පස්සේ බටහිරත් එක්ක අපි සාමාන්‍යයෙන් බටහිර කියලා සලකන US UK ආදී වශයෙන් ඒ සියලු රටවල් එක්ක යක්ෂයත් එක්ක මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඕක තමයි හූතිලගේ කතාව. ඔන්න අපි සමරයිස් කරේ දකුණු දිග දොරටුව ගැන. එහෙම නැත්නම් කඳුළු දොරටුව බැබෙල් මන්දෙබ් ඒක දෙපැත්තේ තියෙන රටවල් ටික. එහෙම නැත්නම් ජිබුටි එහා පැත්තෙන් ජිබුටි මෙහා පැත්තෙන් යේමනය
ඊට අමතරව අදාළ අසල්වැසි රටවල් ටික එරිත්‍රියාව, සෝමාලියාව, ඉතියෝපියාව සහ අනිත් පැත්තෙන් සෞදි අරාබිය සහ ඒ කලාපය ගැන අපි කතා කරපු නැති එකම එක රටයි තියෙන්නේ. ඒ තමයි ඕමානය. ඒකට හේතුවක් තියෙනවා. මොකද යෙමෙනට අනිත් පැත්තෙන් අල්ලපු රට වෙන්නේ ඕමානය. යෙමනේ, ඕමානය සහ සෞදි අරාබිය අදාළ කතාව මෙතනදි කතා කළ යුතු එකක් නෙවෙයි. ඒක ටිකක් දිගට කතා කළ යුතු වෙන මාතෘකාවක්. දැන් අපි කතා කරන්නේ සූවස් ඇල දිහා. ඉතින් මේක නම් ඇත්තටම කියනවා නම් අර තරම්ම සංකීර්ණ, අර තරම්ම ලොකුට දිගට කතා කරන්න තියෙන මාතෘකාවක් නෙවෙයි. නමුත් වැදගත්කම අතින් ඊටාම වැදගත්. ඔයගොල්ලෝ ගොඩක් දිනකට සූවස් ඇල මතක ඇති මෙන්න මේ පින්තූරෙත් එක්ක. මේක ගොඩක් කට්ටිය දැකලා ඇති. 2021 මාර්තු මාසේ 23 වෙනිදා මොකක්ද උනේ? ගිහිල්ලා නැවක් ගිහිල්ලා ඇන්න සූවස් ඇලේ එහා පැත්තේ කෙළවරේ. දවස් ගණනාවකට ලෝකේ රතු මුහුද හරහා මුහුදු ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතුණා. ওই මැප් එකේ මාක් කරලා තියෙන ඇත්තටම ওই ෂිප් රැක් එක මේ වෙච්ච තැන මේකේ මැද තියෙනවා ඇත්තටම ග්‍රේට් බිටර් ලේක් කියලා මේ ඇලක් තියෙනවා. මේ ලේක් එකක් එහෙම නැත්නම් විලක් තියෙනවා. ඒතර එහා පැත්තේ උඩ පෝට් සයිඩ් වලින් පටන් ගත්තට පස්සේ පල්ලෙහා පෝට් ටෙව්ෆික් වෙනකන් ඒ සම්පූර්ණ මේකම ආවරණය කරන කිලෝමීටර් 2400ක් දිග සමස්ත ගමන් මාර්ගය ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර ලෝක ට්‍රේඩ් එක එහෙම නැත්නම් ලෝකේ සමස්ත වෙළඳ මාර්ග වලින් වෙළඳ වටිනාකමෙන් 12%ක් දවස කන්ටේනර් මේ වටිනාකමෙන් 30%ක් දවසකට සාමාන්‍යයෙන් නැව් කන්ටේනර් රැගත් නැව් 52ක් සහ එක දවසකට මේක වැහුවොත් එහෙම ඒකේ සිද්ධ වෙන පාඩුව ඩොලර් බිලියන 9ක් හෝ 10ක්. ඔන්න සූවස් ඇලේ කතාව. අර වගේ නෙමෙයි මෙතන නම් දේශපාලනිකව පොඩ්ඩක් සරලයි. හැබැයි සරලයි කොට සරලම නෑ. ඊජිප්තුව තමයි පාලනය කරන්නේ. හැබැයි මේක ඉතිහාසය ටිකක් දිග ඉතිහාසය. මොකද 1859 සිට ඉස්සරහට අපිට කතා කරන්න වෙන හින්දා. අපි මේක යුග 4කට බෙදාගෙන කතා කරමු. මුලින්ම කතා කරමු මේකේ ඉම්පීරියල් කනෙක්ෂන් එක. එහෙම නැත්නම් යටත් විජිත සමයේ සිට ඒ කියන්නේ 1859 සිට මේක ජනසතු කිරීම 1956 ජනසතු කිරීම දක්වා 56 ජනසතු කිරීම කිව්වට පස්සේ ලංකාවත් එක්ක පටලවා ගන්න එපා. හරි ආයෙත් කියන්න එපයි. මේ අද වැඩසටහනේ ලංකාවට සෑහෙන පැරලල්ස් තියෙනවා. හරි. එතකොට 56 ජනසතු කිරීම දක්වා මේක ඇත්තටම 1859 අප්‍රේල් මාසේ තමයි මේක පටන් ගන්නෙ. ඒ තමයි ෆර්ඩිනන්ඩ් ලෙසෙප්ස් කියලා කියන ප්‍රංශ ජාතික ඩිප්ලොමැට්. එහෙම නැත්නම් තානාපතිවරයා නැත්නම් රාජතාන්ත්‍රික නිලධාරියාගේ නායකත්වයෙන් යුතුව තමයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නෙ. ඒක ඇත්තටම ප්‍රංශය සහ ඊජිප්තුව තමයි මේ වැඩට ෆන්ඩ් කරේ. ඇල මාර්ගයක් නිර්මාණය කිරීම මෙන්න මේ සූවස් මේක හරහා. ඒතර 1859 තමයි මේක පටන් ගත්තේ. ඊට පස්සේ 1869 නොවැම්බර් මාසේ 17 වෙනිදා මේක ග්‍රෑන්ඩ් ඕපනින් එකක් තියලා විවෘත කරා. පළවෙනි කොන්වෝයි එක එහෙම නැත්නම් පළවෙනි නැව් ටික පෝට් සයිඩ් වලින් ඇතුළට වුණා. මේක ඇල මාර්ගයක් වශයෙන් ගත්තම කිලෝමීටර් 164ක් එහෙම නැත්නම් හැතැම් 102ක් දිගයි. ගැඹුර මීටර 8යි අඩි 26යි. එතකොට මේක අවුරුදු 10ක් ගියා මේක හදලා ඉවර කරන්න 859 සිට 869 දක්වා මේ අවුරුදු 10ක ප්‍රොජෙක්ට් එක සමරලා මේගොල්ලෝ ඇත්තටම ලොකු ෆෙස්ටිවල් එකක් එහෙමත් වෙනම තිබ්බා. ඒතර මේකේ තියෙන වැදගත්කම තමයි දැන් රතු මුහුද ඕපන් වෙලා තියෙනවා. ඔයාට අපි කිව්වොත් වගේ අප්‍රිකාව හරහා යන්න ඕනේ නැහැ. රතු මුහුද සහ කඳුළු දොරටු මොකද්ද? එහා පැත්තෙන් සූවස් ඇල රතු මුහුද සහ කඳුළු දොරටු හරහා ඉන්දියන් සාගරයට කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන් වීම නිසා. එතකොට 1888 විතර වගේ 1875 සිට 56 දක්වා කාලය ඇතුළත මේක ගොඩක් වෙලාවට බ්‍රිතාන්‍යය තමයි ගොඩක් වෙලාවට පාලනය කරේ බෙන්ජමින් ඩිස්රායලි යටතේ. ඒකට හේතු වුණේ මොකද්ද? මේ ඊජිප්තු පාලනය කරපු පාලකයන්ගේ ප්‍රතිපත්ති නිසා ඊටම ලොකුවට ණය මේ වෙන සිද්ධ වුණා. ණය වලට අහු වෙන සිද්ධ වුණා. ඒතර ඒ නිසා මොකද වුනේ? මේ කෙදීව් ඉස්මායිල් පාෂා කියන මනුස්සයා මොකද්ද කරේ? මේ සූවස් ඇලේ අයිතියෙන් 44ක් එක්සත් රාජ්‍යයට විකුණුවා. එතකොට ඒක ඒ අනුව 1875 සිට 1956 දක්වා මේක බ්‍රිතාන්‍යය තමයි මේක සම්පූර්ණ 144ක අයිතිය තියාගෙන හිටියේ. ඒක අතිශයම වැදගත් වුණා. මොකද මේ තමයි බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ අවසාන කාලය. 800 ගණන් වල අන්තිම හරිය වෙනකොට බ්‍රිතාන්‍ය යටත් විජිතය තවදුරටත් අර එක්ස්පෑන්ඩ් වෙන්න බැරි මට්ටමට අවිල්ලා තිබ්බේ. එතකොට මේකේ ලීගලි ගත්තට පස්සේ මේකේ තියෙන ඩොක්ට්‍රයින් එක තමයි ඕනම කෙනෙකුට එන්න පුළුවන්. يعني යුද්ධයකදී හෝ සාමය කාලයකදී ඕනම නැවකට එන්න පුළුවන් කියන එක තමයි මේගොල්ලන්ගේ ඩොක්ට්‍රයින් එක. හරි. ඒ කියන්නේ බොහොම පැහැදිලිව වචනෙම කියලා තියෙන නියුට්‍රල් zone open to all ships in peace and war කියලා තමයි තියෙන්නේ. 1888 කොන්ස්ටන්ටිනෝපලෙන් කන්වෙන්ෂන් එක මගින් කොන්ස්ටන්ටිනෝපල් සම්මුතිය වශයෙන් තමයි මේක සම්මත කරලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ගත්තට පස්සේ මේක බ්‍රිතාන්‍යයට 47ක කන්ට්‍රෝල් එකක් තියෙන හින්දා බ්‍රිතාන්‍ය මේ කලාපේ ඊටම දැඩි මිලිටරි ප්‍රසන්ස් එකක් තියෙන නිසා අර දොර ඇරලා තියෙන්නේ එන්න පුළුවන් අතුලට එන්න කියලා කිව්වට එහෙම එන්න පුළුවන් කිව්වටම එන්න බෑ. ඕක තමයි 1956 වෙනකන් සූවස් ඇලේ තිබිච්ච තත්වය.
දැන් අපි කතා කරමු දෙවෙනි යුගය ගැන ජනසතුකරණය සහ ඊට පස්සේ වහලා තැබීම සහ 1975 අලුතෙන් ඕපන් කිරීම ගැන. 1956 දී ප්‍රෙසිඩන්ට් එහෙම නැත්නම් ජනාධිපති ගමාල් අබ්දෙල් නසාරට ඕන කරා අස්වාන් ඩෑම් එක හදන්න. අපි දන්නවා අස්වාන් මේ වේල්ල හදන්න ඕන කරා. එතකොට අපි අස්වාන් නසාර ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ ඒකට. අස්වාන් ඩෑම් එක හදන්න මොකද කරේ? මෙයාට ඇත්තටම ඕන කරා සල්ලි. කොහෙන්ද මේ සල්ලි එන්නේ? මෙයා මොකද්ද කරේ? මේ වෙනකොට මේක 144ක් අපි දන්නවා ඉතින් තිබ්බ UK වලටනේ. මෙයා මේක බලෙන්ම ජනසතු කළා. හරි. ඒ ජනසතු කරලා ඒකෙන් හම්බෙච්ච ආදායමෙන් තමයි අස්වාන් ඩෑම් එක එහෙම නැත්නම් අස්වාන් වේල්ල හදන්න තීරණය කරේ. හැබැයි එක දෙයක් ඉඳන් කිව්වා මේක ෂෙයා හෝල්ඩර්ස්ලට අපි අනාගතයේ මේක සම්පූර්ණ වටිනාකම ගෙවනවා කියලා. ඒතර එයා ස්ථාපිත කරා වෙනම සුවස් කැනල් ඔතොරිටි එහෙම නැත්නම් SCA කියලා එකක්. ඒතර ඒ වෙනකොට තිබිච්ච යුනිවර්සල් සුවස් කැනල් කම්පැනි එක වෙනුවට සුවස් කැනල් ඔතොරිටි කියලා අලුතෙන් අධිකාරියක් පටන් අරගෙන ඒ අධිකාරියට තමයි පාලනය කරන්න පටන් ගත්තේ. ඉතින් ඔබ්වියස්ලි ඉතින් මේක උනාට පස්සේ මේගොල්ලෝ බලන් ඉන්නේ නැහැ නේ ජුලයි මාසේ 26 වෙනිදා මේක ජනසතු කරාට පස්සේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට මොකද්ද වෙන්නේ දඩබඩ ගාලා ඔන්න ට්‍රයිපාර්ටයිට් ඇග්‍රෙෂන් එහෙම නැත්නම් අපි ත්‍රිපාර්ශවීය යුද්ධයක් සම්බන්ධ වුණා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ඊශ්‍රායලය කියන තුනම එකතු වෙලා යුද්ධයක් කළා. 1956 ඔක්තෝබර් මාසේ වෙනකොට එක්සත් ජාතීන් මැදිහත් වෙලා සාමගි විසුමකටපත් වෙලා 1956 ඔන්න යන්තම් වැඩේ ෂේප් කරගත්තා. හැබැයි 1967 අපි දන්නවා ඊජිප්තුව ඊශ්‍රායලට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. හරි. අපි කියනවා අර දවස් දින 6 යුද්ධය කියලා කියන්නේ 6 day war කියලා කියන්නේ අන්න ඒ වෙලාවේ සුවස් සැල මේගොල්ලෝ වැහුව සම්පූර්ණයෙන්ම වහලා තිබ්බා. එතෙන් පටන් 67 ඉඳන් 75 වෙනකන් අවුරුදු 8ක් සුවස් සැල වහලා තමයි තිබ්බේ. එතකොට මේ සම්පූර්ණ කාලෙම මේගොල්ලන්ට යන්න සිද්ධ වුණේ නැව් වලට යන්න සිද්ධ වුණේ අප්‍රිකාව හරහා. එතකොට මතක තියාගන්න අර 56 මේගොල්ලෝ සාමගි විසුමෙන් SCA එකට මේක ඇරියට ආයේ 75 67 දී මේක වැහුවා. එතකොට 67න් පස්සේ කාරණා ගොඩක් වෙනවා 75 වෙනකන්. 67 නම් ඇත්තටම කියනවා නම් යුද්ධ නම් දවස් 6යි තිබ්බ එතනින් කතා ඉවරයි. හැබැයි අපි දන්නවා 73 දී තව සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? යොම් කිප්පූර් යුද්ධය සිද්ධ වෙනවා. අපි මේක පෙට්‍රෝඩෝලර් ගැන කතා කරපු වීඩියෝ එකදී ඒක කතා කරා. මම ලින්ක් එකක් දාන්න පුළුවන් නම් බලන්න. 1973 දී නැවත වතාවක් ඊජිප්තුව සහ සිරියාව එකතු වෙලා ඊශ්‍රායලට පහර දෙනවා ඔක්තෝබර් මාසේ 6 වෙනිදා 1973. ඒතර ඒ වෙලාවේ ඇමරිකාව මොකද කරන්නේ? ඊශ්‍රායලට සහාය දෙනවා. ඒ සහාය දීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එකට කිරීමක් ලෙස රිටැලියේෂන් එකක් ලෙස ඔපෙක් රටවල් මොකද කරන්නේ? තෙල් සම්පූර්ණයෙන්ම එම්බාගෝ එකක් දානවා. 1973 ඔක්තෝබර් මාසේ 14 වෙනිදා එම්බාගෝ එකක් දානවා. තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදයට තෙල් දෙන්නේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? ඩොලර් මේ බොරතෙල් බැරලේ ඩොලර් 3ට තිබිච්ච එක ඩොලර් 12 දක්වා 404 ගුණයකින් වැඩි වෙනවා. ඇමරිකාවේ උද්දමනය වැඩිලා ඔක්කොම ප්‍රශ්න ටික වෙනවා. අන්න ඒ වෙලාවේ හෙන්රි කීසින්ජර් ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් කරලා සාමගි විසුමක් ගහලා පෙට්‍රෝඩෝලර් එක නිර්මාණය කරලා 1974 මාර්තු වල ඇති අන්තම් කොහොම හරි මේගොල්ලෝ වැඩ ඉවරයක් කරගන්නවා. අන්න ඒ වෙලාවේ තමයි මේ ඔය අපි කියපු යොම් කිප්පූර් යුද්ධයට කාලේ ඊජිප්තු ජනාධිපති වෙලා හිටිය අන්වර් සදාත් එක කරපු කතා බහවල මේ ප්‍රතිඵලයක් විදිහට 1975 දී අන්තම් සුවසල විවෘත කරගන්න බටහිර රටවලට හැකියාව ලැබෙනවා. එතකොට ඒ වෙනකොට තිබිච්ච ඔක්කොම අර ලෑන්ඩ් මේ සී මයින්ස් ඔක්කොම ටික අයින් කළා. නැව් ඔක්කොම ටික අයින් කරලා නැවත ග්‍රෑන්ඩ් රීಓපනින් එකක් තියලා 1975 දී මේක විවෘත කරගන්න පුළුවන් වෙනවා. ඒ තමයි දෙවෙනි යුගය. 56 ජනසතුකරණයේ සිට 75 වහලා ආපහු ඕපන් කර ගැනීම දක්වා. තුන්වෙනි යුගය අපේ වර්තමාන යුගය කියලා කියන පුළුවන් 1975 සිට 2015 දක්වා කාලය. ඒ තමයි දශක 4ක කාලයක් තියෙනවා කැපැසිටි බිල් කරපු 75 ඇත්තටම කියනවා නම් මේක විවෘත කරත් එක්කම ආදායම ඉතා විශාල වශයෙන් වැඩි වුණා. ඒකත් එක්ක ඊජිප්තුවේ ආදායමත් විශාල වශයෙන් වැඩි වුණා. ඒකත් එක්ක මොකද කරේ? මේගොල්ලෝ නැවත මේක ඉන්වෙස්ට් කරා. වෙනම ආවිසරක් වෙනම ලේන් එකක් ඕපන් කරා. ඒ කියන්නේ මේක ගැඹුර වැඩි කරලා හාරලා වඩා ලොකු ෂිප්ස් වලට එන්න පුළුවන් වෙන විශේෂයෙන් මෙගාමැක්ස් කියලා කියන අති විශාල කන්ටේනර්ස් ගෙනියන අති විශාල නෞකාවලට එන්න පුළුවන් වෙන මේක පළල් කිරීමේ ඇත්තට ගැඹුරු කිරීමේ ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1995 වෙනකොට TEU වලින් තමයි සාමාන්‍යයෙන්ම ඉන්නේ අර කන්ටේනර් වල එන වොලියුම් එක. ඒක ඇත්තටම තිබුණේ 5000කින් ඒක 2010 වෙනකොට 3 ගුණයකින් වැඩි වුණා 15000 දක්වා වැඩි වුණා. ඔයගොල්ලන්ට මේ chart එකේ පේනවා ඇති. එතකොට ස්ට්‍රැටජික් පොසිෂන් එක පැත්තෙන් ගත්තට පස්සේ මේගොල්ලෝ නැවත දැන් ඔන්න පටන් මේගොල්ලෝ ආයි කතා කරමින් ඉන්නවා මේ සුවසැලට හා සාපේක්ෂව තවත් ඒ වගේම එක මේක ගැඹුර වැඩි කිරීම සහ මේ දෙපැත්තේ තියෙන වරාය සංවර්ධනය කිරීම සම්බන්ධව දැන් මේ කතා කරන මොහොතනකොට 2010 විතර වගේ කතාව තිබුණේ එතන.
15 සිට 26 දක්වා තමයි අපි කතා කර වර්තමාන යුගය. අපි මේකට කියනවා මෙගාමැක්ස් යුගය කියලා. එතකොට තව පැරලල් channel එකක්. ඒ කියන්නේ 2014ට කලින් තිබුණේ single lane එකක් විතරයි. මහා පාරවල් වගේ තමයි එක lane එකයි තිබ්බේ. 2015 න් පස්සේ 2 lane highway එකක් ඕපන් කරන්න වැඩකටයුතු ආරම්භ කරා 2015 අගෝස්තු මාසේ 6 වෙනිදා තමයි ආරම්භ කරේ. ජනාධිපති අබ්දෙල් ෆතා යටතේ ඇත්තටම කියනවා නම් අර අලුත් ඒ මාර්ගය ටික මේ වැඩකටයුතු ආරම්භ කරේ. එතකොට මේක ඩොලර් බිලියන 8.2ක ප්‍රොජෙක්ට් එකක් විදේශ ආයෝජන නෙවෙයි දේශීය ආයෝජන වලින්. ඒතර වර්තමාන කාලේ වැදගත් වෙන තව එක කෑල්ලක් තමයි මෙන්න මේ 2021 මාර්තු මාස 23 වෙනිදා සිද්ධ වෙච්ච එවර් ගිවන් එහෙම නැත්නම් අර නැව ගිහිල්ලා ඇනලා අර මේ මොකද්ද මීටර 400ක් විතර දිග නැවක් ගිහිල්ලා ඇනලා මුළු ලෝකෙම ගනුදෙනු නවත්තපු කතන්දරය. ඒතර මේකත් එක්ක මේගොල්ලෝ බොහොම පැහැදිලිව තීරණය කළා තියෙනවා මේ පල්ලෙහා දකුණු කෙළවරේ නැවත දියුණු කිරීම කරන්න ඕන, ගැඹුර වැඩි කරන්න ඕන සහ පැරලල් ලේන්ස් හදන්න ඕන කියලා. දවස් 6යි බ්ලොක් වෙලා තිබුණේ. ඒකත් එක්ක ඇත්තටම දවසකට ඩොලර් බිලියන 3 ගානේ ඩොලර් බිලියන සමස්තයක් වශයෙන් ඩොලර් බිලියන 30 ගානක ලොස් එකක් මේගොල්ලන්ට තියෙනවා. ඊට අමතරව 2026 ගත්තට පස්සේ බලන උගලට පේනවා ඇති බැබල් මැන්දෙබ් රිස්ක් එකත් එක්ක 23 24 25 ලස්සනට ගිහිල්ලා මේකේ අර ආදායම වැඩි වෙනවත් එක්කම 26 වෙනකොට ආදායම ඩ්‍රොප් වෙලා තියෙන හැටි පේනවා ඇති. මේකට තනිකරම මම කිව්වත් වගේ උඩ කොච්චර සාමකාමීව තිබිලා අරලා තිබුණත් වැඩක් නැහැ. පල්ලෙහා තියෙන කඳුළු දොරටුවෙන් තමයි මේකේ ට්‍රැෆික් එක කන්ට්‍රෝල් කරන්නේ. ඒවා ගිවන් කම් මේ ඉම්පැක්ට් එක ගැනත් මම අපි මහිතන කතා කරා දවසකට ඩොලර් බිලියන 9.6ක හානියක් මේ තියෙන සමස්ත මේක මේ සමස්ත සිද්ධිය මේක සමරයිස් කරලා තිනවා. මම මේක විස්තර කරන්න එකපාරක් කියපු හින්දා අවශ්‍ය කට්ටිය මේක පෝස්ට් කරලා මේක බලන්න පුළුවන් විස්තර මොනවද කියලා. මේකත් එක්ක සමාජ මාධ්‍ය වලට පොඩි ආතල්ලයකුත් නැත්තම් පොඩි වින්දනයකුත් හම්බුණා. මතක ඇති මෙන්න මේක. අර නැව හිර වෙලා තියෙනවා ගිහිල්ලා මිනිස්සෙක් එක්ස්කවේටර් එකකින් හානවා. මේකට ඉතින් මතකනේ අපේ කට්ටිය මීම්ස් එම හදාගෙන හස්බන්ඩ් ගොරවද්දි මේ ඉන්නේ හස්බන්ඩ් මේ ඉන්නේ මම. හරිද? ටීචර් ගෙදරට දෙනවා මේ ඉන්නේ ටීචර් මේ ඉන්නේ මම. ආදි වශයෙන් එක එක මීම්ස් හදලා මේකත් ඉතින් ජනප්‍රිය වුණා ඒ දවස්වල. ඉතින් මේක වැදගත් වෙන එකම කාරණයක් නිසා ඔය කියන භාණ්ඩ ප්‍රවාහන නෞකා ඇත්තටම කොයිතරම් විශාලද කියන එක තේරුම් ගන්න මෙන්න මේ පින්තූරේ ප්‍රමාණවත් කියලා මම හිතනවා. එතකොට මේකත් එක්ක තව එක කතන්දරයක් අපි කතා කළ යුතුයි. ඒ තමයි අපි ඉස්සරහට දැන් අන්තිමට කතා කරේ ඉන්ෂුරන්ස් ගැන නිසා පොඩි මෙතන අර ෆිලොසොෆිකල් චේන්ජ් එකකුත් තියෙනවා. අපි ඒක ගැන කතා කරන්න ඕනේ. ඔයගොල්ලෝ අහලා තියෙන මේක මෙතන මැනුෆැක්චරින් සහ සප්ලයි චේන්ස් වල ඉන්න කට්ටිය දන්නවා ඇති මේ කතා කරන එක. ඒ තමයි JIT එහෙම නැත්නම් just in time කියන එක. just in time කියලා කියන එකට අපි දැන් කියනවා lean efficiency කියලා කියන්නේ. මේක ඇත්තටම මේ Toyota සමාගමේ සහ යදල ඒ ජපානයේ ඉන්වෙස්ටර්ස්ලා විසින් නිර්මාණය කරපු මේ පොඩි ෆිලොසොෆි එකක්. මේක නිර්මාණය කරේ ජපානයේ ෆැක්ටරි දිහා බලලා නෙමෙයි මේක නිර්මාණය කරේ ඇත්තටම කියනවා ඇමරිකාවේ සුපර් මාකට් එකක් දිහා බලලා. හැබැයි ජපාන් ජාතිකයෝ තමයි මේක නිර්මාණය කරේ. මම JIT ගැන මෙතන වෙනම කතා කරන්න නැහැ. just in time කියන්නේ මොකද්ද? මේක ෆිලොසොෆි එක තමයි. ඒ කියන්නේ අපි අවශ්‍ය උනත් නැතත් බඩු බාහිර ආදී අපේ ඉන්වෙන්ටරි වල තියාගෙන ඉන්නවා. උදාහරණයක් වශයෙන් හිතන්නකෝ අපි කරන්නේ යකඩෙන් හැඳි නිෂ්පාදනය කරන එක කියලා. හැඳි හැදුවත් නැතත් අපි මෙහි ස්ටීල් තොග ගබඩා කරගෙන වාහනේ තොග ගබඩා කරගෙන ඉන්නවා. එතකොට මේකේ දර්ශනය නැත්තම් ආගියුමන්ට් එක වෙන්නේ අපි ප්‍රයෝජනයට නොගෙන ගබඩා කරගෙන තියෙන හැම එකක්ම පාඩුවක් කියන එක. අපේ ඉන්වෙන්ටරි පාඩුවක් කියන එක. ඒතර සොලියුෂන් එක වෙන්නේ මොකද්ද? මේක අවස්ථා 7ක මේගොල්ලෝ අඳුර ගන්නවා මොනද මේක මූඩා කියලා කියන්නේ. අවස්ථා 7ක මේගොල්ලෝ අඳුර ගන්නවා පාඩු සිද්ධ වෙන පුළුවන් අවස්ථා ටික. මේ 7 එලිමිනේට් කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. මොකද්ද? සප්ලයර්ගෙන් බඩු ටික ගෙන්න ගන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. just in time delivery. ඊළඟට ඇසෙම්බලි ලයින් එකට මේක ගේන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. ඒතර ස්ටොක් පයිලින් කියලා જાතියක් නැහැ. ගොඩ ගහ ගැනීම කියලා જાතියක් නැහැ. ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න ඉල්ලුම තියෙනවා නම් විතරයි. ඒකට බෆර් එක බලලා විතරයි. ඒතර ඒ තමයි මේ just in time. එහෙම නැත්නම් අර අවශ්‍ය වෙලාවට විතරයි කියන්නේ JIT ෆිලොසොෆි එක. හැබැයි මේක තියෙනවා ලොකු assumption එකක්. ඒ තමයි assumes a frictionless world. just in time කරන්න පුළුවන් වෙන්නේ අර ලෝක ඊටාම සාමකාමීව කිසිම මොකද්ද මේ ස්වාභාවික අනතුරු නැති, හූතිලා නැති, හිස්බුල්ලා නැති එහෙම ලෝකයක තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. නැව් හැප්පෙන්නේ නැති, නැව් මාර්ග අවහිර වෙන්නේ නැති ලෝකයක නම් මේක කරන්න පුළුවන් වෙයි. මේකේ ඊළඟ ෆිලොසොෆි එක තමයි මේක ඔපොසිට් ෆිලොසොෆි එක තමයි just in case. එහෙම නැත්නම් JIC කියලා කියන එක. මෙතන කරන්නේ මොකද්ද? සප්ලයර්ගෙන් බඩු ගෙන්නනවා. හැබැයි අර අතිවිශාල ලෙස නිකන් තොග ගණන් ගබඩා කරන එක නෙමෙයි. මොකද ඒ දවස්වල ඇමරිකාවේ ෆිලොසොෆි එක තුන අඩුවට ගන්න පුළුවන් නම් දෙමළ පත්තර හරි ගනින්. ඒ කියන්නේ රුපියල් කියන්නේ ඩොලර් 4ක් අඩුවට ටොන් ගන්න මේ යකඩ ටොන් ගන්න පුළුවන් නම් අවශ්‍ය ප්‍රමාණයක දෙතුන් ගුණයක් හරි අරගෙන ස්ටොක් කරලා තියා ගන්නවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ෆිලොසොෆි එක. පස්සේ වැඩියට විකුණන්න. හැබැයි just in time කියන්නේ ඒක අනිත් පැත්ත නෑ. එහෙම නෙමෙයි. අපිට අවශ්‍ය ටික විතරයි අපි ගෙන්නන්නේ. මොකද hidden cost එකක් තියෙනවා warehouse cost එක කියන එක. ඒතර just in case කියලා කියන්නේ ওই දෙකේ පොඩි අතරමැද්දක්
නෑ අපි අතිවිශාල ලෙස මහා විශාල ප්‍රමාණයක් ගෙන්නන්නෙත් නෑ. හැබැයි අර just in time වගේ ලීන් කරන්නෙත් නෑ. පොඩි බෆර් එකක් එක්ක තමයි අපි ගෙන්නන්නේ. එතකොට සේෆ්ටි ස්ටොක් එකක් වෙනම මේන්ටේන් කරනවා, වෙයාහවුසස් වල වෙනම මේන්ටේන් කරනවා. අපේ ප්‍රොඩක්ෂන් එකට අදාළ ටික විතරක් නෙවෙයි පොඩි බෆර් එකක් තව මේන්ටේන් කරනවා. ඊළඟට ඇසෙම්බලි ලයින් එකටත් ඒ වගේ තමයි මල්ටිපල් පාර්ට්ස් රෙඩිලි අවේලබල්. මොකක් හරි එක තැනක ෆේලියර් එකක් වුණොත් එහෙම අර සිංගල් පොයින්ට් ෆේලියර්ස් එන්න දෙන්නේ නැති වෙන්න රිඩන්ඩන්සි කියන එක යම් ප්‍රමාණයකට හදලා තමයි මේ JIC කියන ෆිලොසොෆි එක තියෙන්නේ. එතකොට වර්තමාන ලෝකයේ මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක JIT පොඩ්ඩක් පස්සට ගිහිල්ලා දැන් JIC එහෙම නැත්නම් just in case කියන එක නැවත ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ චෝක් පොයින්ට්ස් කියන කතාවට මේක ඉතාම වැදගත් විදියට අදාළයි. මොකද බැබෙල් මන්දෙබ් හරි එහෙම නැත්නම් හෝමුස් හරි එහෙම නැත්නම් මලක්කා හරි කොහේ හරි තැනක සමුද්‍ර සංධියක වෙන එක බොටල් නෙක් එකක් නිසා සමහර ලාවට එක නැවක් ඇවිල්ලා හැප්පීම නිසා JIT process එක කර කර හිටපු ෆැක්ටරිස් 10ක් 15ක් වැඩ නැතුව වැහෙන්න පුළුවන්. ඒතර මතක තියාගන්න මේක තමයි පැරඩොක්ස් එක. මොකද්ද? මැක්සිමම් එෆිෂියන්සි එහෙම නැත්නම් අපි මොනවාද කාර්යක්ෂමතාවය ඊටාම ඉහළ කරන්න ගිහිල්ලා මොකද්ද වෙන්නේ? මැක්සිමම් වල්නරබිලිටි. එහෙම නැත්නම් අපේ මොකද කියන්නේ අපේ වල්නරබිලිටි කියන එකට සිංහල වචනයක් මට මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. කමක් නැහැ වල්නරබිලිටි කියලාම කියමු. අපේ වල්නරබිලිටි එක එහෙම නැත්නම් අපේ එක්ස්පෝෂර් එක තව වැඩි වෙන එකයි වෙන්නේ. එතකොට මේ හේතුව හින්දා මොකද්ද වෙන්නේ? අපි මෙන්න මේ දෙක අතරමැත්තනකට දැන් JIC වලට අපි ඇවිල්ලා තියෙනවා. JIT වලින් අපි assume කරනවා ලෝකෙ මුකුත් ප්‍රශ්න නැහැ කියලා. JIC එහෙම නෙවෙයි, prepared for friction. ඒතර philosophy එක ගත්තම JIT නම් lean and mean, risk factor එක high, capital එක නම් fluid, ඊට අමතරව trend එක නම් දැන් වෙනකොට පොඩ්ඩක් ඇත්තටම ඔය මුළු ලෝකෙට apply කරන්නේ අර critical කලාප කීපයකට නැත්නම් සාමකාමී කලාප කීපයකට මේක apply කරනවා මිසක් තමන්ගේ මුළු supply chain එකට apply කරන්න තරම් දැන් වෙනකොට සමාගම් එහෙම risk එකක් ගන්න නැහැ. අනිත් පැත්තට JIC කියලා කියන්නේ මොකද්ද? ඒකේ අර lean and mean වලට සාපේක්ෂව prepared and protected කියන එක තමයි ඒගොල්ලන්ගේ philosophy එක. ඒතර රිස්ක් ෆැක්ටර් එක අඩුයි. හරි මොකද බෆර් එකක් තියාගෙන ඉන්න නිසා කැපිටල් එක නම් ඇත්තටම යම් ප්‍රමාණයකට කැපිටල් ලොක් කරලා තියාගෙන ඉන්නවා. මොකද හේතුව ඒ කියන්නේ අර මේ ප්‍රාග්ධනයේ හැම වෙලේම අර ෆ්ලුයිඩ් තියාගන්න යම් ප්‍රමාණයක් බෆර් එකට ලොක් කරලා තියාගන්න සිද්ධ වෙනවා. සහ විශේෂයෙන්ම දැන් වෙනකොට අර මුළු ලෝකෙටම එක ෆිලොසොෆි එකක් වෙනුවට කලාපෙන් කලාපයට වෙන වෙන ෆිලොසොෆිස් ඇප්ලයි කරන්න ඕන කියන සත්‍යය මේ වෙනකොට දැන් ලෝකේ සප්ලයි චේන්ස් වලට වැටහිලා තියෙනවා. ඉතින් අපි ඔතනින් තමයි අද දවසේ කතාව අවසන් කරන්නේ. අපි ඉතා විශාල ප්‍රමාණයක් කතා කරලා ඉවර කරා. එක පැත්තකින් අපි කතා කරා සූවර්සල ගැන, අපි කතා කරා බැබල් මැන්දෙබ් ගැන, හෙවත් කඳුළු දොරටුව ගැන, අපි කතා කරා රතු මුහුද ගැන, ඊළඟට අපි කතා කරා මේ චෝක් පොයින්ට්ස් කියන එක කොහොමද ප්‍රොඩක්ෂන් ෆිලොසොෆි වලට අදාළ වෙන්නේ, JIT versus JIC කියන එක ගැන අපි කතා කරා. ඊට අමතරව මේ බැබල් මැන්දෙබ් සහ සූවර්ස් වලට එහා පැත්තේ මෙහා පැත්තේ තියෙන රටවල් ගැන කතා කරා. ඊජිප්තුව, ජිබුටි, යේමනය, එරිට්‍රියාව, සෝමාලියාව සහ ඉතියෝපියාව කියන කලාපයේ රටවල් කීපයක් ගැනම අපිට කතා කරන්න අවස්ථාව හම්බුණා. ඉඳලා හිටලා අපිට සෞදි අරාබිය සහ ඉරානය ගැන පොඩ්ඩක් කතා කරන්න අවස්ථාව හම්බුණා. මේ ඔක්කොම ටික එකට පැක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. දැනටත් මම හිතන්නේ පැයක් පැනලා ඉවරයි. ඒ නිසා අපි මේ එපිසෝඩ් එක මේ සෙග්මන්ට් එක මෙතනින් නවත්තලා පොඩි සමාලෝචනයකට આવොත් එහෙම අපි මේ වෙනකොට හෝමුස්, මලක්කා, බැබල් මැන්දෙබ් සහ සූවර්ස් කියන ලෝකේ ප්‍රධානතම චෝක් පොයින්ට් 4ක් කතා කරලා ඉවරයි. අපි ඊළඟට කතා කරන්න ඉතුරුලා තියෙන්නේ පැනමා, ඩේනිෂ්, ටර්කිෂ් සහ පැනමා, ඩේනිෂ්, ටර්කිෂ් සහ තවත් ඒ වගේ සමුද්‍ර සංධි කීපයක් ගැන තමයි අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේවත් ඇත්තටම ටිකක් ලොකු මාතෘකා. ඒ නිසා සාමාන්‍ය පැයක්වත් කතා කරන්න සිද්ධ වෙන මාතෘකා. විශේෂයෙන්ම පැනමා එල්ල ගැන නම් අනිවාර්යයෙන්ම සිංගල් එපිසෝඩ් එකක්, පැයක එපිසෝඩ් එකක් අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කතා කරපු ටික ගැන ඔබට යම්කිසි අදහස්, උදහස්, යෝජනා, චෝදනා මොනවා හරි තියෙනවා නම් පල්ලෙහින් මතකතු කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වැඩසටහන් දිගටම බලන්න කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද channel එක බලන කට්ටියගෙන් භාගයක් විතරම ඇත්තටම subscribe කරලා නැහැ. subscribe නොකර තමයි බලන්නේ. ඒ නිසා මේ වගේ වීඩියෝ එකක් දැම්මොත් මිස් වෙන්න පුළුවන්. ඒ නිසා මතකතුව subscribe කරලා තියාගන්න. Stratcast ඔස්සේ අපි කතා කරන්නේ මෙන්න මේ වගේ deep dives එහෙම නැත්නම් මොකක් හරි වැදගත් මාතෘකාවක් අරගෙන ඒකේ සමාජ, ආර්ථික, දේශපාලනික අතුළු සියලු කාරණා ටික විශ්ලේෂණය කරලා කොටස් වලට බෙදලා කැලි වලට කඩන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකත් එක්ක අනිවාර්යෙන් මේක පළවෙනි එපිසෝඩ් එකත් බලන්න. choke points first episode එක අපි හෝමෝස් සමුද්‍ර සංධිය සහ මලක්කාව සහ විශේෂයෙන්ම චීනය අනාගතය ගැන කතා කරපු එක. ඒ වගේම අර එක බෝම්බයක්වත් එක මූනිසමක්වත් පත්තු කරන්නේ නැතුව කොහොමද සමුද්‍ර සංධියක් හෝ වෙනත් මාර්ගයක් වහන්නේ කියන එක ගැන දැනගන්න ඕන නම් මීට කලින් කතා කරපු ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් අර ඉන්විසිබල් චෝක් පොයින්ට් එක එහෙම නැත්නම් අදෘශ්‍යමාන මර්මස්ථානය ගැන කරපු එපිසෝඩ් එකක් ඇති. පොඩ්ඩක් ඒකත් බලලා හිරට කමක් නැහැ උනන්දු කට්ටිය. ඉතින් අදට ඔච්චරයි. අපි ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේ වැඩසටහනකින් ආයි හම්බෙමු. එහෙනම්
අයිබෝන්